Mm-hmm. 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 Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit and the coffee. ආයිබෝවන් දුවේ පුතේ සුබම සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට. සර්ව හොඳට ඇහෙනවද? සද්ද වැඩි කරගමු අපි. එහෙමනම් ඊ타ත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ ලස්සන උදෑසන මේ නිවාඩු කාලයේ ඔන්නස ඔයගලන්ව පිළිගනු ලබනවා. එහෙමනම් හැමෝම කැමරාව ඔන් කරගෙන සද්ද වැඩි කරගෙන අද ලස්සන පාඩමකට තුන ශ්‍රේණියේ දූල පුතාලා අපිත් එක්ක සූදානම් වෙනවා මේ නිවාඩු කාලේ අර්ථවත්ව ගත කරමින් ඔක්කොම වැඩ පැත්තකට දාලා මේ ගිය 8 වෙනිදා මට පන්තියේ පුතේ කරගන්න බැරි වුණා. ඒ පන්තිය වෙනුවට තමයි අද මේ අමතර පන්තියක් ඔයගලත් එක්ක ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ පන්තියට උදෙන්ම නැගිටලා සූදානම් වෙලා සහභාගී වෙන අපේ දූල පුතාලා නැවත වරක් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මොකද අපි මේ නිවාඩු කාලයක් මේ යන්නේ. ඉතින් නිවාඩු කාලේ අපි භුක්ති විඳිනවා වගේම පැයක් දෙකක් අධ්‍යාපන කටයුතු වලටත් වෙන් කර ගන්න ඕනේ. එතකොට තමයි අපි නිවාඩුව අර්ථවත්ව ගත කරා කියලා කියන්නේ. මේ නිබන්ධනය ඔයගොල්ලෝ ළඟ තියෙනවද බලන්න. මේ ගියේ සෙනසුරාදා නිබන්ධනය. මට පන්තියේ කරගන්න බැරි වුණා. හදිසියෙම කරන්ට් එක ගියා. මතකයිනේ මම පටන් අරගෙන ආවා විතරයි ඩුග් ගාලා කරන්ට් එක ගියා. ඊට පස්සේ පැය එකමාරක් දෙකකට පස්සේ තමයි ආවේ. ඒක නිසා අපි සූදානම් වෙලා හිටියා. නමුත් කරගන්න බැරි වුණා. ඉතින් ඒක කමක් නැහැ. අද ඔන්න ඒ සඳහා අපි අවස්ථාව යොදාගත්තා. මේ සෙනසුරාදා සාමාන්‍ය විදිහට පන්තියේ තියෙනවා. මේ නිබන්ධනයේ වැඩ කටයුතු ඉවරුණාට පස්සේ අපි අලුත් නිබන්ධනේ දාන්න. නැත්නම් පටල ගන්නවනේ ඔයගොල්ලෝ. නේද? අද ඉතින් පුළුවන්. තව දවස් දෙක තුනක් තියෙනවා කරන්න පුළුවන්. ඉතින් ඒ නිබන්ධනේ මම මේ පන්ති ඉවර වෙලා දාන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. නේ? රයිට්. ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙන්න ඇති කියලා මම හිතනවා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. මෙහෙමයි. මේක බැරි වුණා නම් කලබල වෙන්න එපා. තන් රූල් පොතක් අරගෙන අවශ්‍ය දේවල් සටහන් කරගෙන අපිට උත්තර ලියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ පන්තියට සහභාගී වීමම ලොකු දෙයක්. අද සෙනසුරාදා නොවුණත් සතියේ දවසක උනත් දැන් ඉස්කෝලේ නිවාඩු නිසා ටීවී එක බලන එක පැත්තකට දාලා සර්ත් එක්ක යමක් ඉගෙන ගන්න ඕනේ කියන සිතුවිල්ල පෙරදරි කරගෙන පැමිණීම ගැන ගොඩාක් සන්තෝෂයි. මම අද දීලා තිනවා පුතේ ප්‍රශ්න පත්‍ර දෙකක්. ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගෙට ප්‍රශ්න පත්‍ර දෙකක් අපිට එනවා. එතකොට 200ක ලකුණු ටාගට් එකක් අපිට තියෙනවා. මම ඉතින් ඒ වුණාට ඕගොල්ලන්ට කියන්නේ නැහැ 200න් 200ම ගන්න කියලා. එම ගන්න බෑ. එම ගන්න බෑ. ඉතින් තුන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයෙන් තමයි අපි ප්‍රශ්න පත්‍රයේ සකස් කරලා තියෙන. ඕනමට වඩා බරපතල ගැටලු අමාරු ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරන්නේ නැහැ. නේද? ඉතින් 150ක් අද මගේ ටාගට් එක ලියා ගන්න පුතේ 150යි. 150ක් ගන්න පුළුවන් නම් අරලියා අපි අන්න ජයග්‍රහයකෙක්. හොඳටම ඇති. හොඳටම ඇති. අපි 50ක්ම පැත්තකට වැරදි ඒවාට වින් කරමුකෝ. හරිද? හරි. අපි එහෙමනම් ඒ කියන ලකුණු 150 ටාගට් එක ලබා ගැනීමට අපි පළවෙනි පත්‍රයට එනම් අවධානය යොමු කරමු. right. ලැස්ද? හරි. ඔන්න හොඳට මාතෘකාව ටිකක් ලොකු මාතෘකාවක්. හොඳට කලබල නැතුව කියවන්න ඕනේ. මේ බලන්න. තේරුම් ගන්න මේක. මුල් රූපේ දක්වා ඇත්තේ විනිවිද පෙනෙන කඩදාසියක දෙපස ඇඳ ඇති රූප දෙකයි. පුතේ විනිවිද පෙනෙනවා කියන්නේ යහපැත්ත මේ පැත්ත පේනවා. දෙපැත්තම පේනවා. එතකොට අංක 1 ප්‍රශ්නයේ සඳහා ඊතලයක් තියෙනවානේ. ඊතලයේ තියෙන දිශාවට මේ කඩදාසිය හරි මැදින් දෙකට නවනවා. හරි මැදින් සදුෂ්‍ය දෙකට නවනවා. එතකොට ඔයගලන්ට පේනවා පළවෙනි එකේ තියෙනවා ටිකක් ලොකු බෝලයක්. නේද? දෙවෙනි එකේ තියෙනවා තරමක් ලොකු බෝලයක්. කියන්නේ අරකට වඩා පොඩි. එහෙනම් එක මත එක තැබෙනසේ නැමුවාම කාවද එන්නේ කියලා අපෙන් අහනවා. එතකොට ලොකු බෝලේ ඇතුළට පොඩි බෝලේ යන්නනේ ඕනේ. ආයි වෙන දෙයක් වෙන්නේ නැහැනේ. අයිලට යන්නෙත් නැහැ, සයිඩ් එකට යන්නෙත් නැහැ. ඒ නිසා
මේ බෝලේ මත මේ බෝලේ ගත්තාම අපිට අන්න පළවෙනි උත්තරය ළඟට එන්න පුළුවන්. මං හිතනවා අපේ දරුවෝ ඔක්කොම නිශනි ලස්සනට උත්තරය අරගෙන තියෙනවා ඇති කියලා. පළවෙනි උත්තරේ. ඉතින් අපි හැම දිනාටම අද ආරාධනා කළා අපේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා. අපිට අමතරව YouTube channel එකෙන් දූල පුතාලට හපනස්සගේ YouTube channel එකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපි මේ වගේ ක්ලාස් එකක් කරනවා කියලා එහෙම නැත්නම් මේ වගේ වැඩසටහන් තියෙනවා කියලා බොහෝ දරුවෝ දන්නේ නැහැ. ඒ දන්නේ නැති අයට දැනගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අපේ groups වල ඉන්න දරුවන් මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා. එසේ සම්බන්ධ වෙන්නේ නැති අයට පුළුවන් පස්සේ සර්වර් සම්බන්ධ කරගන්න. හරි. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඔන්න පළවෙනි මංගල ලකුණ ලැබුණා. මේකත් ඒකම තමයි මාතෘකාව සඳුෂි. ත්‍රිකෝණය උඩට තියෙනවා අනිත් එකේ පල්ලෙහාට තියෙනවා. අපි නිකන් අහලා බලමු කාගෙන් හරි මැද්දෙන් දෙකට නැමුවාම මේ ත්‍රිකෝණය උඩට මේ ත්‍රිකෝණේ පනින්න ඕනේ. එතකොට කාවද එන්නේ කියලා අපි අහලා බලමු. සඳුෂ්‍රී හිතන්නේ මොකක්ද? කාවද එන්නේ? දේවදීක. නාරි තියලා බලන්න පුතේ. කලබල වෙන්න එපා. හරියට හරි. සඳුෂි කිව්වා හරියට හරි. බලන්න. මේක අනුමානෙන්. ඒ කියන්නේ Taman ගොඩනගාගත්ත තොරතුරු එහෙම නැත්නම් ඇදලා බලන්න පුළුවන්. මේක හොඳම රහස තමයි පුතේ ඇදලා බලන එක. ඇදලා බලන එක තමයි මේකේ තියෙන හොඳම රහස. දැන් මේ ත්‍රිකෝණය අපි ගත්තොත් මේ බලන්න. මම ඇදලා බලන්න කියන්නේ අන්න ඒකයි. කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඇදලා බලන එකේ පොඩි වාසියක් තියෙනවා. ඉතින් බලන්න. දැන් මම මේ මවුස් එකෙන් අදින්නේ පස්සේ බෝඩ් එකට යනවා. මෙන්න මේ අතර තියෙන ත්‍රිකෝණෙට අපිට මේ අතර තියෙන ත්‍රිකෝණයක් මෙන්න මෙහෙම දාන්න පුළුවන්. ඉතින් මේක ලස්සනට අඳින්න ඕනේ. අපි ආපහු අදිමු. එතකොට ඔයගලන්ට මේක ඇඳලම බලලා උත්තරේ ළඟට එනවා නම් තමයි හොඳ වෙන්නේ. නැත්තම් නේද? අපිට ඒක ලස්සනට ගොඩනගා ගන්න බෑ. දැන් මේ බලන්න. මෙන්න මෙහෙම ඉරයි. මේ අතට ඉරයි. මේ අතට ඉරයි. ඔව් ත්‍රිකෝණය යන්නේ. ඊට පස්සේ මේ අතට ඉරයි. මෙහෙම පල්ලෙහාට එනවා කෑල්ල. මේම කෑල්ලක් යනවා. දැක්කද? කවදාකවත් වරදින්නේ නැහැ. එතකොට ඕන කෙනෙකුට ඕන විදියකට උත්තරය ගන්න පුළුවන්. ඇඳලා බලන එක තමයි රහස තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මේක ඇඳලා පෙන්නන්නම්. white board එකට යනකොට smart board එකට. එතකොට ඔයගලන්ට මේක කරගන්න පුළුවන්. දැන් ලබන සෙනසුරාදා ඉඳලා නේද? අපි සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරනවා. එතකොට තව ටිකක් ඔයගලන්ට මට ඇඳලා බලලා ලියලා බලලා green board එකට ගිහිල්ලා තොරතුරු ඔයගලන්ට දෙන්න පුළුවන්. අදට අපි මෙහෙම යම්. right. 3. මොන බලන්න. අංක 3 සහ 4 ප්‍රශ්න සඳහා මුලින් ඇති එක් රූප කොටුවේ නොමැති රූපය තෝරන්න ඕන. බලන්න පුතේ නිකන් මලක් තියෙනවා. මල් නේ කොළ දෙකක් තියෙනවා. එතකොට මේක නැති එක අපි තෝරන්න ඕනේ. එතකොට බලන්න පැත්ත බලන්න එපා. මේ කොළේ මෙතන තියෙනවා මේ පත්‍රය මෙතන තියෙනවා. මල බලන්න මලේ පෙති තියෙනවා පුතේ 5. නමුත් මේකේ මලේ තියෙන පෙති කීයද? ආශිංසනා පෙති 4යි. එහෙනම් ඔනලි අන්න. ඒක තමයි බුද්ධි පරීක්ෂණ කියලා කියන්නේ. ඉතින් මම කිව්වේ ඒකනේ. දැන් අපි පගෙදට්ට වෙලා නිකන් ඉන්නවට වඩා මොනවා හරි එක දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් පුතේ අන්න එක හරි වටිනවා. ඉතින් ඒකේ වටිනාකම දන්න අපේ දෙමව්පියෝ දරුවන්ව සම්බන්ධ කරලා තිනවා. යන්න පුතේ ගිහින් ඉගෙන ගන්න. අද නේද? සර්ත් එක පැයක් කාමාරක් දෙකක් මේ වැඩි කරාට වරදක් නැහැ. ඉතින් මම නැවත වරක් අපේ දරුවන්ව පිළිගන්නවා මේ පන්තියට. තාම ආදරෙන් ඔයගලන්ට පුළුවන් එතකොට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. නේද? අපි උත්තර හොයා ගැනීමක් නේ කරන්න ඕනේ. අපිට ප්‍රශ්න දෙනවා අපි උත්තර හොයා ගැනීමක් කරන්න. ඉතින් අපේ තුනේ දූල පුතාලා වෙනුවෙන් අපි දැන් බලාපොරොත්තු වෙනවා වසරේ නව වාරේ ඔයගලන්ට මේ වගේ තුනේ සම්මන්ත්‍රණ, 4 දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ, 2 දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිංහල විෂය ධාරාව සම්බන්ධයෙන් තොරතුරු ඔයගලන්ට ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මගේ මේ වගේ පන්ති එක සජීවීව සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. 4 බලන්න. දොඩට බලන්න.
අපි ඉස්සෙල්ලාම බලමු මේ මූණ. හැබැයි නහය නම් තියෙන්නේ පල්ලෙහා අතට, මේකේ නහය තියෙන්නේ අරලියා උඩ අතට. නේද? දැන් හાર્ට් එක වගේ එක නම් හරි. නේද? පැත්ත පාට කළා තියෙන හරිනේ. කතරේ දාලා තියෙන රවුමත් හරි. එහෙනම් මූණේ තමයි පොඩි අවුලක් තියෙන්නේ සඳුෂි. නේද? එහෙනම් උත්තරේ ආන්න මූණ. තවත් ලකුණු දෙකමාරක් ඕගොල්ලෝ හොයාගත්තා. තවත් ලකුණු දෙකමාරක් ඕගොල්ලෝ සපයාගත්තා. හරි වටිනවා. නෝදේ පාන්දර නැගිටලා ඔයගොල්ලක් බත් කාලා, කෑම කාලා, ලස්සනට ඇඳ පැළඳගෙන, ඔළුව පීරගෙන, ඔළුවට බෑන්ඩ් එකක් දාලා, කටුවක් ගහලා, හරි ලස්සනට ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයි පුතේ අපි මෙතනදී කෙරෙන්නට ඕනේ. නේද? නිවාඩු කියලා අපි නිකාම්ම සෙල්ලම් කරගෙන හිටියොත්, නිකාම්ම ටීවී බල බල හිටියොත් කාලය අපතේ යනවා. එතකොට ඒවත් කරන්න ඕනේ. මම ඉතින් ඒකට කල් තියෙනවානේ. දැන් මේ වැඩසටහන ඉවරලා ඕන තරම් ටීවී බලන්න පුළුවන් රිවයින්ඩ් කරලා හරි. ඊට පස්සේ සරුංගල් යවන්න පුළුවන්. සෙල්ලම් කරන්න පුළුවන්. ඉගෙන ගැනීමත් අපි කරලා තියෙනවා. එතකොට දෙමව්පියෝ බනින්නේ නැහැ. කෑ ගහන්නේ නැහැ. නේද? අපේ දුව ඉගෙන ගත්තාද කියලා. අපි යමු. ඔන්න බලන්න. අංක 5-6 ප්‍රශ්න සඳහා මුලින් දී ඇති රූපය සමග මුල රූපයක් තියෙනවනේ. මොකද්ද මුල තියෙන්නේ? පොල් ගෙඩියක්. ඒ රූපය සමග අර්ථවත් සම්බන්ධයක් පෙන්වන රූපය අපි තෝරන්න ඕනේ. දැන් පොල් ගානවනේ. කො අපේ දූල පුතාලත් පොල් ගාලා උදව් කරනවාද අම්මලාට? ඔය සම්බෝලයක් එම කොටන්න හදිසියක් වුණාම පොල් ටිකක් ගාලා දෙනවද? ඉතින් අපි පොල් ගානේ මොකෙන්ද? දෑකැත්තෙන්ද, හිරමණයෙන්ද, ගිරේන්ද? මොකෙන්ද පොල් ගාන්නේ? හිරමණේ නේද? එහෙනම් හිරමණ වර්ග ගණනාවක් ගෙවල් වල තියෙනවා. ඒ බිමේදගෙන ගාන හිරමණ තියෙනවා. සමහරුන්ගේ මේසෙයි කරන හිරමණ තියෙනවා. ඕගොල්ලෝ ගෙදරත් ඇති. හිරමණය අර වක්ක වකයි වක දෙවකයි වත්තක පොල් ඔක්කොම කයි කියලා තේරවිල්ලක් තියෙන්නේ. කොහො දන්නවද ඒක? වක්ක වකයි වක දෙවකයි වත්තක පොල් ඔක්කොම කයි. වත්තක පොල් ඔක්කොම උනත් ගාන්න පුළුවන් හැකියාව හිරමණේට තියෙනවා. හරි. 6. තරු තියෙන්නේ කොහෙද? තරු තියෙන්නේ කොහෙද කියලා යහන්නේ. සරුංගලේ ළඟද? අපි මේ නිවාඩු කාලේ යවන සරුංගල් ඉර ළඟද? හඳ ළඟද? ආශිංෂණ මොකද හිතන්නේ? හඳ ළඟ. හා? හඳ ළඟ. ඇයි රැට තරු තියෙන්නේ. අපිට දවල්ට තරු නැද්ද එතකොට? තරු තියනවා දවල්ට. හැබැයි තරු පේන්නේ නැහැ. ඇයි තරු පේන්නේ නැත්තේ? හිරේ ආලෝකයේ වැඩි නිසා. නේද? හිරේ ආලෝකයේ වැඩි නිසා. අන්න රැට හඳ පායගෙන එනකොට ආශිංසනා කිව්වා හරි කළුවර මෝදු වෙනකොට ආන්න අපිට සඳ වට රන්තරු බලබලා දකින්න පුළුවන්. සඳ වට රන්තරු. එහෙම සඳ වටනේ රන්තරු තියෙන්නේ. බලන්න හඳ පායලා තිනකොට තරු කොච්චර තියෙනවද කියලා. අපිට අන්න ඒ විදිහට බලන්න පුළුවන්. හරි. මං අර ඇව්වේ එකයි අදහස. අන්න ඔන්න සරුංගලේ අරන් තියනවා වැරදි. කලබල වෙන්න එපා. වැරද්දක් වෙලා තියෙන්න පුළුවන්. වැරදි එකට කතරේ දාගමු. හරි එක රවුන්ඩ් කරගමු. පැහැදිලිද? වැරදි උත්තරයට කතරේ දාන්න, හරි උත්තරේ රවුන්ඩ් කරන්න. එතකොට මම මගේ පිළිතුරු වලින් සර්ත් එක්ක සාකච්ඡා කරද්දි කොච්චර දුරකට මට ලකුණු ලබා ගන්න පුළුවන් වුණාද කියලා බලන්න පුළුවන්. යහ 7. පෙරලා ගන්න පොතේ 3 වෙනි පිටුව. 3 වෙනි පිටුව පෙරලා ගන්න. ඔන්න එක ළමේ දැන් ප්‍රශ්න පත්‍රේ නැති අය කලබල වෙන්න එපා. ප්‍රශ්න පත්‍රේ නැති අයට මම කියලා තියෙන්නේ තනුරුල් පොතක මේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. අපි ප්‍රශ්න පත්‍රයක් දෙනවා පුතේ. අපේ ගෲප්ස් එකේ තියෙනවා හැමතිස්සෙම. ඒ පිළිබඳ ලොකු අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. දැන් මේක ඉවරෙච්ච ගමන් මම මේ සෙනසුරාදා පන්තියේ නිබන්ධනය දානවා. ඒ ගෲප් එකෙන් ඕගලන්ට ගන්න පුළුවන්. එතකොට ඒව අරගෙන සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියට. හරි. ළමෙක් නැගිටින දෙසට මූණලා සිටී. දැන් මේ ප්‍රශ්නේ උදව්වක් අපිට කරලා තියෙනවා. මොකද්ද උදව්ව? අරලයා උතුර තියෙන්නේ කොතනද කියලා පෙන්නනවා. උතුර තියෙන්නේ සඳුෂි උඩ. එන උපුල් ඊළඟ නැවේ. අන්න නැගින දිශාව කියන්නේ මේ ඊතලයේ තියෙන තැන. ඒ පැත්තට මූණ දාගෙන ඉන්න. දැන් මේ තියෙන මාලිමාවකුත් මම දාලා north south east west කියලා.
හරි. එයා ඔහුගේ වම් අත පැත්තට දැන් මෙයා බස්නාහිර මූණලා සිටගෙන ඉන්නකොට පුතේ එයාගේ වම් අත තියෙන උතුරු පැත්තේ. වම් අත පැත්තට වටකාලක් කැරකෙනවා. වටකාලයි එවිට ඔහුගේ වම් අත පැත්තේ තියෙන දිශාව මොකද්ද කියලා අපෙන් අහනවා. අන්න. එතකොට ඉබේම බස්නාහිර පැත්තට එයා එනවා. ඒ කියන්නේ මේ මෙතන ඉඳලා උතුරට යනවා. උතුරට යනකොට එයාගේ වම් අත පිහිටනවා බස්නාහිර පළාතේ. බටහිර කියන්නේ ඒකමයි. බස්නාහිරටම තමයි බටහිර කියන්නේ. හරි ගියානේ උත්තරේ. 8. කාටද මේකේ රටාව කියන්න පුළුවන්? අරලියා කියන්න බලන්න මේකේ ඉස්තරට උත්තරේ මම ගත්තේ කොහොමද? මතකද? මගේ අතේ පේපරේ නෑ. පේපරේ නෑ. මේක එතකොට ලියා ගන්නකො පොතේ. කමක් නෑ. පේපරේ නැති වුණාට කමක් නෑ. පොතක ලියාගෙන එතකොට රටාව අල්ල ගන්න පුළුවන්. එක ගානක් ඉගෙන ගන්න අද දවසේ හොඳටම ඇති. එච්චර ගොඩාරියක් ප්‍රශ්න තිබ්බට කමක් නෑ. එකක් ඉගෙන ගන්න. එකක් ඉගෙන ගන්නකො. ඒ නිසා පුළුවන් තරම් මේක ලියා ගන්න බැරි නැති අය පොඩ්ඩක් ලියා ගන්න. ලියා ගන්න පුතේ. මේ රටාව ලියා ගන්න. තාම වැදගත් රටාවක්. අපි බවිඳුගෙන් අහමු රටාව. ඔන්න අනිත් අය ආගන්න හොඳට. ඔන්න බවිඳු සූදානම්. 3 වරක් 3 9යි 11. එකතු කරනවා. ඉස්සෙල්ලාම බෝල දෙක ගුණ කරනවා. ලැබෙන උත්තරේ උඩ ත්‍රිකෝණය එකතු කරනවා. මොකද කියන්නේ අනිත් අය? එයාගේ අදහස. බලමු අපි. මමත් දාලා තියෙත් රටාව වේවා. හරි බවිඳු කිව්වා. 3 3න් දුලිනි එක වැඩි කරනවා. අපි ගුණ කරනවා කියලා කියන්නේ. 3 වරක් 3 9යි. ඒකට එකතු කරනවා අපි අර උඩ තියෙන දෙක. එතකොට යෙතුලේ මැද්ද එනවා. මැද්දේ 11 එනවා. එහෙනම් අපි මේ උත්තරේ නැති එක බලමු තියෙන එක බලමුකෝ අපි. එක් වරක් එක එකයි. ඔව්. එක් වරක් එක එකයි. ඔව්. හරි. එතකොට එකට දෙකක් එකතු කරාම එයත් ආවා. අපිට ඕන කරන්නේ මැදෙක් කෙනානේ. නේ අපිට ඕන කරන්නේ මැදෙක් කෙනා. එතකොට ඔන්න බලන්න යට දෙන්න ಗುಣ කරනවා. දෙවරක් දෙක කීයද? 4යි. දෙවරක් දෙක 4යි. 4ට කී එකතු කරොත් 7 එන්නේ. එහෙමනම් 7න් 4 කඩු කරනවා අපි ඉස්සෙල්ලා. එහෙනම් උත්තරේ 3යි. දැක්කද? දැන් මෙතන කොහොමද කරේ? යට දෙන්න ಗುಣ කරලා උඩ එක්කෙනාට එකතු කළා. බය වෙන්න එපා. මේක තමයි වෙන්න ඕනේ දේ. මේක තමයි නිවැරදි ක්‍රමය. ඔය සිස්ටම් එක පුතේ ලකුණු කරගන්න. දැන් කාගේ ළඟට පන්ති ගියත් කමන ලංකාවේ ජනප්‍රිය ළඟට ගියත් කමක් නැහැ. ටීචර් ළඟට ගියත් කමක් නැහැ. කාගේ ළඟට ගියත් කමක් නැහැ පුතේ. හොඳට මේක තේරුම් ගන්න ඕනේ. දැන් ඕන තරම් මේ මගේ ඔන්ලයින් පන්ති කරන ටීචර්ස්ලා සර්ලා ඉන්නවා. නමුත් අපි ඒ කාලේ ඉඳලා කොරෝනා කාලේ ඉඳලාම අපි පන්ති පවත්වනවා. දැන් 6ක් අවුරුදු 6ක් විතර වෙනවා. ඒ කාලේ අපේ ළමයි රෝද බැදගෙන අපිත් එක්ක එකතු වුණා. දැන් ඉතින් ෆිසිකල් පන්ති වලට යනවා වෙන පන්ති වලට යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. Taman කැමති කෙනා ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. කැමති කෙනා ළඟට ගිහිල්ලා අධ්‍යයනය කරන්න පුළුවන්. අපි එහෙම බාධා පමුණන්නේ නෑ. කැමති කෙනා ළඟට යන්න පුළුවන්. right. අපි යමේ බලමු. කාටද රටාව කියන්න පුළුවන්? යෙතුලි පුළුවන් ද රටාව කියන්න? ඔන්න බලන්න නැති අය ලියා ගන්න. මයික් එක ඔන් කරලා තියෙන අපි. මොකද්ද? 4යි 3යි 7යි. උඩ දෙන්න එකතු කරලා 7 ගන්නවා. එහෙමද? හරි උත්තරේ. ඒක ගන්නත් පුළුවන්. මේ වෙන 4යි 3යි එකතු කරාම අන්න 7 ආව සඳුෂි. මේ දෙන්නව එකතු කරාම කෙරවලේ උත්තරේ එනවා. එහෙනම් 5යි 3යි එකතු කරාම හරිනේ 8. ඔන්නලි හරි නේද? එහෙනම් 9ට දෙකක් එකතු කරාම ආන්න 11යි. ඔන්න ඕක ඉගෙන ගන්න පුතේ ඒ ඇති. අද දවස තුල රටා මවන්න පුළුවන් නම් ඔයගලන්ට රටා ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක ඊ타ත්ම සුවිශේෂ කාර්යයක් වෙනවා පුතේ. සුවිශේෂ කාර්යයක් වෙනවා.
ඉතින් ඒක නිසා ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. හරි. හරිනේ. right. අපි 10 වෙනි එකට යන්න. අතුරලිය යන වචනේ දැන් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගෙදිත් මේ වගේ ගැටලු ගණනාවක් ආවා. ඒතකොට මේකට අපි පුරුද්දක් ඇති කරගෙන තියෙන එක ඉතා වැදගත් වෙනවා. දැන් මේ බලන්න අතුරලිය යන වචනේ අකුරු වලින් සෑදිය හැකි වචනයකි. මේ බලන්න අතුරලියේ අපි අරලිය ගමුකෝ බලන්න ඉස්සෙල්ලා. ඔන්න අයන්න තියෙනවා. ර තියෙනවා. ලී තියෙනවා. ය තියෙනවා. එතකොට වැඩි ඈතට යන්න දෙයක් නැහනේ. ඔන්න අරලියාගේ නම තමයි එන්නේ. මොකද්ද? අරලිය අරලියා. අරලිය කියන වචනේ. හරිද? එතකොට ප්‍රශ්න පත්‍රයේ පුතේ අපේ ගෲප්ස් වල තියෙනවා. නිකන් දීලා තියෙන්නේ. ඕගොල්ලන් අරගන්න ඕනේ ප්‍රශ්න පත්‍රය. ඒක ගැන ඉතින් ඕගොල්ලන්ගේ අතේ තමයි තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ කෝ පන්තියට එන්න ඉස්සෙල්ලා Taman කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රයේ කෝ නිකන්නේ දෙන්නේ. ඒ නිකන් දෙන දේ ගන්න අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තියෙන නම් මොකද වෙන්න ඕනේ? අපි ගෲප් එකත් එක්ක නිතර සම්බන්ධ වෙන්න ඕනේ. ගෲප් එකත් එක්ක නිතර සම්බන්ධ වෙන්න ඕනේ. බලන්න ඕනේ හොයලා කෝසර්ගේ ටියුට් එක. මේකට අදාළ ටියුට් එක කෝ. එතකොට ඒ විදියට හොඳට ඇහැ ගහගෙන හොඳ අවබෝධයකින් හොඳ සිහි කල්පනාවකින් ඉන්න දරුවෝ තමයි ජයග්‍රහණය ලබන්නේ. ඒක නිසා අද උදේ පන්තිය නම් තියෙන ටියුට් එක අද උදේ හොයන්න නැතුව වේලාසෙනින් ඒක කියන හොයලා බලන්න ඕනේ. සර්ගෙන් ඉල්ලන්න ඕනේ නැත්තම් අනේ සර් ටියුට් එක මට නෑ ඒ ටියුට් එක ලබා දෙන්න. එතකොට අපේ සාමාන්‍ය ක්‍රමය තමයි පුතේ සාමාන්‍යයෙන් 10 වෙනිදා දක්වා පන්තිය නොමිලේ ඔයගලන්ට සහභාගී වෙන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ වෙබ් අඩවියෙන් තමයි සම්බන්ධ වෙන්න ඕනේ. අපිට තියෙනවා www.my.lk වෙබ් අඩවියක්. ඒ වෙබ් අඩවිය හෝ විශේෂ ගෲප් එකෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සම්බන්ධ වෙන්න. අපි මේ ගිය සෙනසුරාදා පන්තිය නිසා තමයි අද දවසේ ඔයගලන්ට නොමිලේ සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දීලා තියෙන්නේ. right. මේ බලන්න. අංක 12 සහ 11 ප්‍රශ්න සඳහා මුලින් ඇති පද පෙරලි. පද පෙරලි කියන්නේ පුතේ පදය දෙපැත්තට පෙරලලා තියෙනවා. දැන් මේක බලන්න. ගෙල් පොඩිය. එතකොට අපිට බවිදු ඉතාමත්ම ලේසියෙන් හදා ගන්න පුළුවන් පොල් ගෙඩිය. ආන්න උත්තරේ. ගෙල් පොඩිය පොල් ගෙඩිය. දැන් පද පෙරලිලි. දැන් ඔයගලන්ගේ ගෙවල් වල තියෙන ඔය තේරවිලි පොත් වගේ දේවල් නිකන් ඉන්න වෙලාවට අම්මලා ගෙනත් දීලා තියෙනවා කියවන්න. ඒවා කියව ගත්තට කිසි වරදක් නැහැ. ඒවා කියව ගත්තට කිසි වරදක් නැහැ. ඔය අතිරේක පොත්පත් මේ කාලේ පුළුවන් තරම් කියව ගන්න උත්සාහ කරන්න. right. නමසලයා. නමසලයා කියන්නේ මොකද්ද? සමනලයා. දැන් අපි ඉස්කෝලවලදී පුළුවන් තරම් ඔයගලන්ට මේ අක්ෂර වින්‍යාස පිළිබඳ සුවිශේෂ ගැටලු සාකච්ඡා කරනවා. ඔයගොල්ලෝ සිංහල පන්තියේදීත් අසාලි වීමත් ලියනවා. නමුත් මේදර ශිෂ්‍යත්ව විභාගය ගත්තාම ඉතින් පොඩි ගැටලු තියෙනවා. ඔය නිලුම් লীලා තියෙනවා වැරදි, සමනලයා লীලා තියෙනවා වැරදි. එතකොට මොනරා লীලා තියෙනවා වැරදි ආණ්ඩුවේ ප්‍රශ්න පත්‍රයේ. ඉතින් ඒවා පිළිබඳව ටිකක් හොයලා බලන්න ඕනේ. ඒවට ලකුණු ලැබෙනවද කියලා. ඉතින් වැරදි විදියට තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් අපි පන්ති කාමරය තුල ඕගොල්ලන්ට නිවැරදි හුරුව, නිවැරදි අක්ෂර කලාව සිද්ධ කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳව අපි යන්න කතා කරනවා. right. අපි යන් 4 වෙනි පිටුව. 13 වෙනි ප්‍රශ්නේ පෙරලා ගන්න. හරි. මුලින් ඇති කොටුවේ තිබෙන සියලුම හැඩයන් යොදාගෙන සාද ඇති රූපයන්. මුලින් තියෙනවනේ ඉරිකෑලි දෙකයි. ත්‍රිකෝණ දෙකයි. අඩ කවයයි. දැන් අපි බලමු චෙක් කරමු බලන්න. දැන් මේකේ ඉරිකෑලි දෙක ඕනනම් අපිට මේකට දාන්න දෙපැත්තට දාන්න පුළුවන්. මේක හරි වගේ නේද පළවෙනි එක. මේක බලන්න. මේක ගත්තොත් ඉරිකෑලි 3ක් ගිහිලා තියෙනවා. නෑ මේකත් අපිට ඕනනම් ගන්න පුළුවන්. ඉරිකෑලි දෙකයි පළවෙනි එක ගත්තාම මෙතන ඉරක් ගහලා තියෙනවනේ කලින්. කලින් ඉරක් ගහලා තියෙනවා නම් අපිට ඒක දාන්න බෑ. ඒක දෙවෙනි එකත් හරි වගේ. අපි තුන්වෙනි එක බලමු. තුන්වෙනි එකේ නම් කොහොමත්ම ගන්න බෑ ඉරිකෑලි ඇත්තෙම නැහැ. එහෙනම් මේකේ සම්පූර්ණ නිවැරදි උත්තරයට අපිට පළවෙනි එකට යන්න පුළුවන්. පළවෙනි එකට යන්න පුළුවන්. නේද? දැන්
මේකේ ඉරකුයි හැබැයි මේකේ යට අඩ කවය වගේ එක ඉරත් තීර නිසා ඕන්නම් අපිට දෙවෙනි තැනටත් එන්න පුළුවන්. කවුරු හරි ඉන්නවද දෙවෙනි තැන ගාපු අය? බවිදු බලන්න උත්තරේ අංක කීයද කියලා. මේකේ 13. අංක එක මං ගහලා තිනවා හරිද? දෙක ගන්න බැරිද පුතේ? බෑ. ඇයි බැරි? දැන් අර ඉරි කෑලි දෙක යටටයි සයිඩ් එකටයි දානවා. වැඩියෙන් තියනවා එකේ. කෝකේද? දෙකේ. කොතනද වැඩි? යටින් තියන එක. යටින් තියෙන එකට එක ඉරක් ගන්නවා. සයිඩ් එකට වම් අත පැත්තට එක ඉරක් ගන්නවා. ඊට පස්සේ අපිට අඩ කවිය දාන්න බැරිද අරකට? අඩ කවි ඉරක් නැති නිසා. එක හරි දෙක වැරදි. දෙක වැරදිලා මම අහන්නේ පුතේ වැරදි ඇයි කියන එක තමයි. දැන් මම තරම් තියෙන එක තමයි ඔයගොල්ලන්ගේ උත්තරේ තමයි. දැන් මට හිතෙනවා නිකන් මේක බැලුවාම යටින් තියන ඉර වැඩි. දැන් අපි හිතමු ඉරි කෑලි දෙකේ යටින් තියෙන ඉරයි වම් අත පැත්තේ ඉරයි දානවා. එතකොට ඉරි දෙක හරිනේ. එතකොට අඩ කවේ ඉරක් තියෙනවනේ. ඒ ඉරත් එක්ක අර පැත්තට අලවන්න බැරිද කියලා මං අහන්නේ. නේද? පුළුවන් නේද එහෙමත් කරන්න? අර පැත්තේ තියෙන අඩ කවය ගෙනල්ලා මේ පැත්තට කමක් නැහැ. අපි පළවෙනි උත්තරයට යමු. මම ගහලා තියෙන එක නිසා ඒ උත්තරයට මම ලකුණු දෙනවා. නමුත් අපිට අර විදියටත් ඕනනම් හිතන්න පුළුවන්. නමුත් අපි දැනට එච්චර ලොකුවට හිතන්නේ නැතුව හරි පළවෙනි උත්තරේ ළඟට යා. පහත හැඩවල තද කළු පැහැයෙන් දක්වා ඇති දාර මත තීන්ත ආලේප කරයි. ඒ අනුව වැඩි ප්‍රමාණයක් වැය වෙන්නේ කුමන හැඩතලයේ තීන්ත ආලේප කරන්න. මේ බලන්න. දැන් මේකේ ලොකු රවුමයි චූටි රවුමයි විතරයි. මේකේ අරන් තියෙනවා ලොකු රවුමයි පොඩි රවුම් දෙකයි. වැඩිනේ තීන්ත යනවා. මේකේ මං හිතන්නේ 4ම අරන් තියෙනවා. එහෙනම් වැඩිපුරම යන්නේ මෙයාට. තීන්ත වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් අංක 3. බලන්න ඔබේ උත්තරේ හරිද කියලා. ඔබේ උත්තරේ නිවැරදිද කියලා බලන්න. පැහැදිලිද? හොඳ ප්‍රශ්නයක්. දැන් මේ වගේ ඒවට අපි පුරුදු වීමෙන් තමයි අපිට ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ බලන්න. දී ඇති රටාව අනුව ස්තැන්ට ආයුතු රූපය. දැන් මේක කඩලා තියෙනවා පුතේ කෑලි 1 2 3 4 5යි 7ක්. ඔයගලන්ට පේනවද බවිඳු එකක් කැර එකක් ස පාට කරලා තියෙන්නේ. එකක් කැර එකක් පාට කරලා තියෙන්නේ. එතකොට පළවෙනි එක ඔන්න පාට කරා. ඊළඟ එක පාට කරේ නැහැ. එතකොට ඊළඟ එක පාට කරා. දැන් පාට වෙන්න බෑනේ. හතරවෙනි එක පාට වෙලා තියෙන්න බෑ. හතරවෙනි එක පාට වෙලා තියෙන්න බෑ. එතකොට මොකද්ද උත්තරයට යන්න වෙන්නේ? පළවෙනි එක. දැක්කද? හතරවෙනි එක පාට වෙලා නැහැ. පස්වෙනි එක පාට වෙලා. ඊට පස්සේ 6 වෙනි එක පාට වෙලා නැහැ. පාට වෙලා 7 වෙනි එක පාට වෙලා නැහැ. ආන්නේ විතරනේ. එකක් කැර එකක්. කළු පාට එකක් කැර එකක් මේකේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඔන්න තවත් ලකුණු දෙකමාරක් උගලන්ට. යම් 16. A B C D E ලෙස යම් කිසි වචනයක් සංකේතවත් කර තිබේ. එසේනම් එම වචනේ විය හැක්කේ. හොඳ ප්‍රශ්නයක්. ආශිංසන මොකක්ද ගන්නෙ? මොකක්ද මේකට හේතුව? හොඳ ප්‍රශ්නයක් කිව්වේ මං අන්නේ එකයි. අරලියා A B C D ලෙස නම් කරලා තියෙන වචනේ මොකක් වෙයිද සිංහල වචනේ? අරලියා මේක දිහා බලහගෙන කියන්න බල.
හේතුව සමග පළවෙනි එක පළවෙනි එක. දැන් අර ලියා ඔවුන් AB දෙකප ඒ පළවෙනි එක ගන්න නැත්තේ? ඒක එකම වගේ අකුරු දෙකක් තියෙනවා. අන්න හරි. එකම වගේ අකුරු දෙකක් තියෙනවා. නමුත් ඉංග්‍රීසි වචනේම නෑනේ නේ. ඉංග්‍රීසි වචනේ දීලා තියෙන්නේ A B C D E කියලා. අවරගිරේකේ රර දෙකක් තියෙනවා. නෑව ගන්න බෑ. මේ රුවල් නැව කියන එකේ ඒත් අකුරු දෙකක් තියෙනවා. මොකද්ද? බයන්න. බයන්න වව අන්න අතරමගේ එකම අකුර තියෙන්නේ. හරියට හරි. very good. ඕක තමයි අපි බුද්ධිය කියලා කියන්නේ. ඕක තමයි අපිට ගැටලු තේරුම් ගැනීම කියලා කියන්නේ. මොකද කල්පනා කරන්න මොනවාද මේක ඉංග්‍රීසි අකුරුත් දීලා මේක සිංහල අකුරුත් දීලා තේරුම් ගැනීම. මේක පුංචි ආදේශනයක් තියෙන්නේ පුතේ. පොඩි ආදේශනයක් විතරයි තියෙන්නේ. ඒ ආදේශනිය ළඟට එන්න විතරයි තියෙන්නේ. යන්දා 7. පහත දැක්වෙන්නේ ඉලක්කම් සහිත පූර්වකි. හොඳට බලන්න. එම පූර්ව යොදා ගණකයක් දෙස ඒලු ඉහළින් බැලූ විට පෙනෙන මුහුණතට නම් කර ඇති ඉලක්කම් සහිත පිළිතුරු. දැන් ඔන්න මේ ඉලක්කම් පෝරුවක් තියෙනවා. අපි අහසේ ඉඳලා බලනවා. බලනකොට ඝනකාභයක් පුතේ ඝනකාභයකට එන ඉලක්කම් මොනවද කියලා අපි ඉස්සෙල්ලා මේ රූපේ ඝනකාභය ඇඳගමු. ඇඳ ගන්න බලන්න මෙන්න මෙහෙම. ඔන්නෝම ඔන්නෝම ඇඳ ගන්න. එතකොට ගණකයට දිගාතට ගණකේ තියෙන්න ඕනේ පල්ලයට තියෙන්න ඕනේ. එතකොට මේකේ අහන්නේ පුතේ අන්න 3 1 15 14. ඒ කියන්නේ බවිඳු මුල්ලෙන් මුල්ලට මේක නැවුවාම මුල්ලෙන් මුල්ලට ඉලක්කම් පිහිටන ස්වභාවය තමයි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට අපි හොයා ගන්න ඕනේ මේක ඇඳගෙන තමයි බලන්න ඕනේ. ඇඳගෙන බැලුවාම තමයි අපිට උත්තරේට යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? යෙතුලි මුල්ලෙන් මුල්ලට. යන්දා 8 වෙනි ප්‍රශ්නෙට. 5 වෙනි පිටුව පෙරලා ගන්න. අපි කැමති මේකේ රටාව අහන්න. ජියානා දුලනි කියන්න බලන්න මේකේ රටාව කොහොමද එන්නේ? ඊළඟට එන්න රූපේ මොකද්ද ඕගොල්ලා ගත්තේ? සයුනි පුළුවන්ද කියන්න? සඳුෂි මේක කියන්න බලන්න. මේක ඉරිකෑලි ගාඩෙන් කියන්න පුළුවන්. පළවෙනි එකට ගිහිල්ලා පොඩෙන් පළවෙනි එකට ගිහිල්ලා තියෙන්නේ ත්‍රිකෝණයන් ඉරිකෑලි කීයද? 3යි. 3යි. යන්න හරි. ඔන්න මන් ලියන්නම්කෝ 3යි. ඊළඟ එකට 4යි. දැන් ඕකට මොකද්ද කියන නම මොකද්ද පුතේ? දැන් මේකේ පැති හතරම එක සයිස් එකට නෑ. සමචතුරස්‍රයක් කියලා කියන්න බෑ. ඉරිකෑලි හතරක් තියෙනවා නම් සදුෂි ඒ වගේ රූපයකට අපි කියනවා චතුරස්‍රය. මොකද්ද කියන්නේ? චතුරස්‍රය. සමචතුරස්‍රය කියන්නේ එපා. සමනං විතරයි කියන්නේ. නිකන් ඕනම අතකට ඇදලා තියෙනවා නම් ඒකට කියනවා සමචතුරස්‍රය. හරි. ඊළඟට එකේ රූපෙට ඉරිකෑලි කීයද? 5යි. අපි ඒකට කියනවා පුතේ පංචාශ්‍රය. මොකද්ද කියන්නේ? පංචාශ්‍රය. පංචාශ්‍රය. නම් ඊළඟ එකට කීයක්ද තියෙන්න ඕනේ? 6යි. 6ක් තියෙන කොතනද? පළවෙනි එක. අන්න හරි. අපි රූපෙට ත්‍රිකෝණ 6ක් තියෙනවා නම් සඳුෂි කියනවා සඩාශ්‍රය. සඩාශ්‍රය. මේවට කියන නම් හොඳට තීරුම් ගන්න ඕනේ. සඳුෂි කිව්වා හරි. හරියට හරි. මේකේ ඉරිකෑලි ගාන අනුව තමයි පුතේ උත්තරේ බවිදුව අපි අරගන්නේ. පැහැදිලිද? ඉරිකෑලි ගාන අනුව අන්න good. යම් 19. බසයක් සෙවණ ගම පසු කිරීමෙන් පසු පහන් ගම පසු කරයි. සෙවණ ගම පසු කිරීමට පෙර යෝන් ගම පසු කරයි. බසේ එක් ගම් පසු කළාද පිළිවෙල ඔන්න අපෙන් අහනවා. මේක එකපාරට කරන්න බෑ පුතේ. මේක සයුලිය එකපාරට කරන්න බෑ. අපි මේකට ඉලක්කම් දා ගන්න ඕනේ. මේ බලන්න. බසයක් සෙවණ ගම පසු කිරීමෙන් පස්සේ තමයි පහන් ගමට එන්නේ.
හැබැයි සෙවණගම පසු කරන්න ඉස්සෙල්ලා යෝන් ගමට ගියා. එහෙනම් අංක 1 යෝන් ගම. හරිනේ දාගන්න අංක 1 යෝන් ගම. හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා. වටපිට බලන්න එපා අම්මලා තාත්තලා එක කතා කරන්න එපා. මේ කාලය මට දීලා තියෙන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා පුළුවන් තරම් අවධානය ස්ක්‍රීන් එක පැත්තට ගන්න, මගේ අත පැත්තට ගන්න. එතකොට තමයි මේ වැඩි ලස්සනට කරන්න පුළුවන්. දැන් අන්න සෙවණගම 2. සෙවණගම පාස් කළා තමයි පහන් ගමට එන්නේ. එහෙනම් උත්තරේ යෝන් ගම, සෙවණගම, පහන් ගම. දැන් මතක තියාගන්න එක පිළිතුරක් නිවැරදි වෙනවා කියන්නේ කෙලින්ම ඔයගලන්ට ලකුණු 2මාරක් ලබා ගන්න පුළුවන්. එක උත්තරයක් නිවැරදි වෙනවා කියන්නේ ලකුණු 2මාරක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැන බොහෝම කල්පනාවෙන් ඉන්න. චුට්ට ලකුණ වැඩි කරගන්න පුතේ. මේ අම්මා කියන නිසාවත්, තාත්තා කියන නිසාවත්, ගුරුවරයා කියන නිසාවත් මේ ඕගොල්ලෝ ගැන හිතලා මේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා අපේ දරුවෝ ජනවාරි මාසෙ ඉඳලා පිළිවෙලින් අපිත් එක්ක එකතු වෙනවා. ගොඩාක් දැනුම ලබා ගන්නට මේ උදව්වක් කරගන්නම මුලින් ඉඳලා එන දරුවන්. ඒ නිසා අපි හැම දිනාටම ආරාධනා කරනවා හැමදාම හැම අතියෙම සෙනසුරාදා මේ වැඩසටහනට එකතු වෙන්න. අද නිවාඩු දවස නිසා තමයි මම උදේ දවසේ මේ කරගන්න බැරි වෙච්ච එකක්. මතක තියාගන්න යම්කිසි දවසක පන්තියක් කරගන්න බැරි වුණොත් ඒ තිබන්දනේ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ හැම දිනාටම පහසුකම් තියෙන දවසක කරනවා අපි. සෙනසුරාදා කරන්න බැරි වෙන්න පුළුවන් පුතේ. මොකද විභාග තියෙනවා, එක පුහුණු සැසි තියෙනවා. ඒ වගේ දේවල් වලට මට යන්න වුණොත් හදිස්සියවත් පුළුවන් තරම් මම සෙනසුරාදා කරන්න බලනවා. කරන්න බැරි වුණොත් කලබල වෙන්න එපා. මේ මාසේ මේ විදිහට වෙනස් කරගමු. සබරගමුව යන වචනේ අකුරු වලින් හදන්න බැරි වචනේ බවිඳු කියන බලන්න. සබරගමුව. බරවා. බාරබා. බයන්න නෑ නේද? තියෙනවා. රයන්නත් තියෙනවා. වා නෑනේ නෝ. වසර බලමු අපි. වාසර තියෙනවා. ගස. ගසත් තියෙනවා. උත්තරේ හරි. බරවා කියන එක අපිට ගන්න බෑ. හරි. පුතේ මේ අරලිය පුළුවන් ඒවා විතරක් පුතේ ලියා ගන්න. හැම එකම ලියන්න බැරි වෙයි. පුළුවන් ඒවා විතරක් නේද? ලේසි ඒවා විතරක් ලියා ගන්න. ඒක නිසා කොහමද ටියුට් එක අරලියා ගන්න බලන්න. අපේ ගෲප්ස් වල තියෙන ඔබ අපේ ගෲප් එකේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගෲප් වල හොඳට තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ print කරගන්න විතරයි. දෙමව්පියන්ට තියෙන්නේ කමියුනිකේෂන් එකට දාලා ටක් ගාලා මේක print out එකක් ගන්න. ගෙදර print out තියෙන අයට ගෙදරම ගන්න පුළුවන්. ඒක ඉතින් කොහොම හරි කරගන්න වෙනවා. ඒක තමයි මේ ඔන්ලයින් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. ටියුට් එක වේලාසනේ මොනම දෙයකට කලින් ගන්න ඕනේ. දැන් මේ සෙනසුරාදා ටියුට් එකත් අද හවස් වෙද්දි දානවා මේ පන්ති වරුණාම. රයිට්. මේ බලන්න. නිල් පාට පෑන් දෙකක් මිලට ගත් විට මකණයක් නොමිලේ ලැබේ. දැන් සමහර මුදලාල්ලා දෙනවනේ. එක නිල් පෑන් දෙකක් ගත්තම පුතේ එක මකණයක් නිකන් දෙනවා. එහෙනම් මකණ තුනක් ගන්න නම් නොමිලේ නිල් පෑන් කීයක් ගන්න ඕනේද? මේ බලන්න. නිල් පෑන් 3ක් ගන්න මකණ 3ක් ගන්න නම් අපි නිල් පෑන් ගන්න ඕනේ. ඔන්නේ තවත් මකණයක් ගමු. එතකොට නිල් පෑන් 2යි. තවත් මකණයක් ගමු. දැන් මකණ 3යි. එහෙනම් පෑන් කීයද බලන්න? 6යි. උත්තරේ 6කි. සඳුෂි බලන්න උත්තරේ. ලස්සරට මම ගොඩනගලා තියෙනවා. දැන් අපි ප්‍රශ්න පත්‍රයක් කරනකොට පුතේ ප්‍රශ්නයේ උත්තරේ ලබා ගත්ත හැටි අපි දන්නේ නැත්තම් අන්න ගැටලුවක්. උත්තරේ ලබා ගන්න හැටි තමයි මේ පැහැදිලි කරන්නේ සර්. උත්තරේ ලබා ගත්ත හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට ඕගලන්ට ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට අර ප්‍රශ්න පත්‍රයේ තියෙනවා ටක් ගාලා මේ වැඩ ටික කරගන්න පුළුවන්. කමක් නැහැ. 22ට යන් අපි එහෙනම්. ටිකක් ලොකු ගානක් නේද? දැන් මේකේ උත්තරේ ගත්ත විතරක් අරලිය ලිව්වම ඇති. ආයි ගාන ලියන්න ඕනේ නැහැ. මේ බලන්න. සර්ත් එක්කම හදන්න. මගෙන් 24ක් රැගත් බස් රථයක් ගමන් ගන්න අතරතුරන පාරේ යනවා 24 දෙනෙක් පටෝගෙන බස් එක. අනේ පළවෙනි හෝල්ට් එකෙන් 4ක් බැස්සා. 24න් 4ක් බැස්සම අරලියා 20යි. දැන් බස් එක ඇතුලේ කී දෙනාද ඉන්නේ? 20යි. ඊළඟ හෝල්ට් එකේදී
දැස්සකෙන් බහිනවා වගේම නගිනවත් නේ කට්ටිය. අනේ දෙන්නෙක් නැග්ගා. 20 නැවත මදුදුරක් හරි මගින් 6 දෙනෙක් බස් එක නැග්ගා. දෙන්නෙක් නෙමෙයි 6 දෙනෙක්. එතකොට 26යි. කී දෙනෙක්ද? දැන් බස් එක ඇතුලේ ඉන්නවා 26ක්. බස් එක ඇතුලේ ඉන්නවා 26ක් දා ගන්නවා. ඔන්න 26යි. මද දුරක් ගොස් තවත් දෙදෙනෙකු බැස ගියේ නා. අනේ බබදු තව ඕල්ට් එකේදී මොකද උනේ? 26න් දෙන්නෙක් බැස්සා. දැන් ගමනාන්තයට ළඟා වෙන හැබැයි නැග්ගේ නෑ කවුරුවක්. ගමනාන්තයට ළඟා වෙනකොට කී දෙනෙක් බස් එක ඇතුලේ හිටියද? අර නැග්ග ප්‍රමාණයම හිටියා. කලින් සැරේ නැග්ග ප්‍රමාණය ඒ ප්‍රමාණයම අන්න හිටියා 24යි. පැහැදිලිද? right. දැන් ඔන්න යහපත් පුරුද්දක් පවත්වාගෙන යාම පිළිබඳව පණිවිඩයක් ලබා දෙන කාඩ්පත් 6ක් තියෙනවා. මේ බලන්න. ආහාරයට රාත්‍රී දත් පසු යුතුය මැදිය. එතකොට මේක පිළිවෙලට කාඩ් ටික තියන්න ඕගොල්ලෝ බලන්න. පිළිවෙලට කාඩ් ටික තිබ්බනේ. තිබ්බනම් මොන උත්තරේද ගන්න කියලා අපෙන් අහනවා. නිෂලේ මොන උත්තරේද ගන්න කියලා අපෙන් අහනවා. හරිද? දැන් මේ බලන්න. අපි එකට කාවද ගන්නෙ? රාත්‍රී දාගන්න එක. ඔන්න දුලනි. එකට රෑ. රෑ ආහාරයට 2. ඔන්න දාග. අන්න ඕවා කරන්නේ එහෙමයි. නිකන් ඉරි ගහන්න එපා. රාත්‍රී ආහාරයට පසු 4 වෙනියා 3. දත් 4 මැදිය 5 නිවෝල් ඔන්න බලන්න යුතුය 6. දැන් මේ පිළිවෙලට තියෙන්නේ දෙවෙනි උත්තරේ. අන්න මොකද්ද මේකෙන් පණිවිඩය දෙන්නේ? රාත්‍රී ආහාරයට පසු දත් මැදිය යුතුය. රෑ කෑම කෑවට පස්සේ සයුනි නිදා ගන්න ඉස්සලා දත් සෙට් එක මද ගන්න ඕනේ. නේද? හරි වැදගත් ඒක. මොකද ආහාර වර්ග කුහරවල දත් කුහරවල රැඳිලා තිබුණොත් දත් අපේ පණුව කන්න පුළුවන්. පණුව කියලා જાතියක් නැහැ. නමුත් පණුව කනවා කියලා තමයි කියන්නේ. පණුව කනවා නෙමෙයි දත් දි รา පත් වෙනවා. උදේට දත් මැද්දේ නැතත් කමක් නැහැ පුතේ. රැයට මදින්න ඕනේ හොදට. රැයට හොදට මදින්න ඕනේ. ඉතින් අපේ අතින් ඔක් කෙරෙන්නේ නැහැ හරියට. යම් 24. පෙරලා ගන්න 6 වෙනි පිටුව. අන්න පාත දැක්වෙන්නේ ලොකු ප්‍රශ්නයක් පුතේ. A B C D ලෙස නම් කළද කාඩ්පත් කීපයක් යොදාගත්ත දල සටහන. මේ ඔයගොල්ලන්ට පේනවාද B C D E. හරි. දැන් මුල දීලා තියෙනවා 66. හරිද? A B C D E A අතහරින්න B C D කාඩ්පත් වලට ගැලපෙන නිවැරදි උත්තරය අපි තෝරන්න ඕනේ. දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ? අපි එනම් බලමුද B 66න් 10ක් වැඩි. සයිනු කියන්න බලන්න 66ට 10ක් වැඩි වුණාම කීයද? 70 අන්න හරි very good. නැත්නම් 6යි. දැන් අපි 100ක දාමු බලන්න. 100 කියන්නේ 66ට පසු සංඛ්‍යාව. 77 අන්න හරි 67. දැන් අපි D එකක් දාගමුකෝ. 66න් 10ක් අඩු කරන්න. 56 අන්රියට හරි 56 දැම්මා. ඊළඟට කියනවා 66ට පෙර සංඛ්‍යාව. 75යි එයා කොතන දැන් මේ උත්තර තුනෙන් ඉන්නේ පිළිවෙලට? දෙවෙනි උත්තරේ. සයිඩ් කිව්ව හරියට හරි. එයා උත්තර 4ම ලස්සනට ආශිංචනා දුන්නා. අපිට ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඉතින් රෙකෝඩින් බලන දරුවොත් ලස්සනට මේව ටික කරන්න ඕචියානා අපේ සයුනි. එතකොට ගොඩාක් දරුවෝ ඉන්නවා. දැන් ඉතින් නේද?
සමහර දරුවෝ ඉතින් ඔය ලොකු පන්ති ගාන ගිහිල්ලා තියෙනවා. නේද? ඒගොල්ල බලාපොරොත්තු වෙනවා. ඉතින් නමුත් අපි ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලන්ගේ දැනුමට සරලන ආකාරයට ඔන්න අපි උත්තර සාකච්ඡා කරනවා. යම් 25. කාඩ්පත් පහේම ඇතුළත් සංඛ්‍යා කුඩා සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට ලියන්න කියනවා. අර ලිය මට කියන්න මේක පේපරේ නැති වුණාට කමක් නැහැ. දැන් ඔය දාපු උත්තර වලින් පොඩිම ගාන කීයද? 65 65ට කලින් එකක් ආවා අපිට. 56. 56ට පස්සේ කීයද? 65 ඔව් ඔන්න දැන් 56 65 කියලා පළවෙනි එකේ තියෙනවා දෙවෙනි උත්තරෙත් තියෙනවා. ඊට පස්සේ 66 66 නම් අපිට උත්තරේ ගන්න වෙන්නේ කාවද? පළවෙනි එක. නේද? ඔව් පළවෙනි එක. ඔය හරි. ඒකයි මම කිව්වේ දැන් මේකේ මේක නැතත් බය වෙන්න එපා. බවිදු මේක නැතත් අපිට උත්තරේ හරගන්න පුළුවන් තියෙන පිළිතුරු වලින්. right. ඔන්න දැන් 25ක් ඉවරයි. 26. යම් 26ට මුලින් දී ඇති රූපේ කාලක කොටසක් ඉතුරු කළ පසු නැත්නම් ඉවත් කළ පසු ඉතුරු වන කොටස නිවැරදිව දක්වා ඇති පිළිතුර. දැන් කාලක් පුතේ මේක කඩලා තියෙනවා 8කට. අපි කඩමු. මේ බලන්න. හරි ලස්සනට උත්තරයක් අපිට ගන්න පුළුවන්. දැන් මේක 8කට කඩලා තියෙන හැටි බලන්න. මෙතනින් මෙහෙම ඉරක් ගෙවුවොත් මැදේ. දැන් මෙහෙමනේ යන්නේ. ඔහොමනේ යන්නේ. දැන් බලන්න මේකේ තියෙනවා කෑලි 8ක්. එතකොට කාලක් අයින් කරන්නලු. එතකොට කාලක් මෙතන අයින් කරොත් පුතේ කාලට වැඩියෙන් අයින් කරලා තියෙනවා නේද? එතන කාලට වැඩියෙන් අයින් කරලා තියෙනවා පළවෙනි එකේ. කාලක් වෙන්නේ මෙන්න මෙතන ප්‍රමාණය. එතකොට මේකෙත් කාලට වැඩි. එහෙනම් කාලක් දැන් මේකේ ගත්තම අපිට දෙවෙනි උත්තරේ ළඟට එන්න පුළුවන්. ඇයි? අන්න මෙයා කාලක් නම් මෙයත් කාලක් මෙයත් කාලක් මෙයත් කාලක්. එතකොට කාලක් කියන්නේ 4න් එකක්. 4න් එක ප්‍රමාණයක් ඉවත් කරලා තියෙන්නේ මේ උත්තරේ. පැහැදිලිද? 4න් එකක ප්‍රමාණයක් ඉවත් කරලා තියෙන්නේ ඒ උත්තරේ. යම් 27. ප්‍රේලිකාව පුරවමුද අපි? දී ඇති ප්‍රේලිකාව සම්පූර්ණ කිරීමට ගැලපෙන වචන යුගලයට අදාළ රූපය තෝරන්න ඕනේ. බවිදු මොකක්ද තෝරගත්තේ? වතුරයි රමානයි. බලමු. කාතුර. පුරව ගන්න. පුරවල නැති අය. එතකොට වචන ඉවර වෙන්නේ රයන්නේ. රා බා න හරියට හරි. අපේ බවිදු කිව්වා හරියට හරි. ඒ කියන්නේ දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ පුතේ. දැන් අපිට පහන ගත්තොත් නයන්නෙන් කාර් එක එන්නේ නැහනේ. නේද? එතකොට වරදින උත්තරේ. දාලා බලන්න කියලා කියන්නේ අන්න ඒකයි අපි. හරි? යම් 28. පවනි 15 වන බදාදා මම ගිය සතියේ සෞන්දර්ය පාසල් ආවේ නැහැ කියලා කිව්වා. පවනේ 15 වෙනි බදාදා කිව්වා මම ගිය සතියේ සඳුදා ඉස්කෝලේ ගියේ නැහැ. එහෙනම් එයා ඉස්කෝලේ ගිහලා නැත්තේ කවදාද? එතකොට පුතේ කරන්නේ මෙහෙමයි. ලියා ගන්න. දැන් අද 15 වෙනි බදාදානේ. ලියා ගන්න ඔක්කොමලා 15 වෙනි බදාදා. එතකොට කලින් දවස 14 වෙනි අඟහරුවාදා. දැන් මෙයා ඉස්කෝලේ ගිහලා නැත්තේ ගිය සඳුදා. තව එලා තියෙනවා. මේ සඳුදා ඇවිල්ලා 13 වෙනි සඳුදා. 12 වෙනිදා ගිය සතියේ ඉරිදා. 11 වෙනිදා එතකොට සෙනසුරාදා. අද සයුනි. 10 සිකුරාදා. මෙයා ඉස්කෝලේ ගියේ නැත්තේ ගිය සඳුදා. 9 බ්‍රහස්පතින්දා. 8 සිකුරා බදාදා. 7 අඟහරුවාදා. 6 වෙනිදා
අන්න සඳුදා. බලන්න අපි ඔතන්ට එන්න කොච්චර දුර ගමන් කරාද? දැක්කද? කටු වැඩ කරන්න නැතුව නම් කවදාකවත් උත්තර ගන්න බෑ. පුළුවන් තරම් කටු වැඩ කරන්න ඕනේ පුතේ. පුළුවන් තරම් කටු වැඩ කරන්න ඕනේ. එතකොට තමයි නිවැරදි උත්තරේ ළඟට අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි? අපි යමු 29 වෙනි ප්‍රශ්නට. අක්කා කඩේට ගොස් සීනි කිලෝ එකක් මිලට ගත්තාය. කිලෝ එකක් කියන්නේ සදුසි ග්‍රෑම් කොච්චරක්ද? ග්‍රෑම් වලින් නම් 400 නෑ ග්‍රෑම් කිලෝ එකට ග්‍රෑම් කීයද? 1000යි. කිලෝ එකට ග්‍රෑම් 1000යි. හරිද? ඇය කඩේ සිට නිවසට අතරතුර අනේ 100ක් ග්‍රෑම් 100ක් හැලුණා. ඊරී ගියා කියලා කියන්නේ හැලුණා. නිවසේදී තවත් 200ක් භාවිතා කළේ නා. එතකොට පාවිච්චි කළා තියෙන 200ක්, ඇල්ල තියෙනවා 100ක්. 100යි 200යි 300යි. ඉතුරු සීනි ප්‍රමාණය සදුසේ අපෙන් අහනවා. එතකොට කිලෝ එකට තියෙනවා පුතේ 1000ක්. 1000න් 300ක් ඔන්න හැලුණා. නැත්නම් භාවිතා කළා. එහෙනම් 10න් 300ක් අඩු කරාම කීයද පුතේ ඉතුරු වෙන්නේ? බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 10න් 3ක් 7යි. ග්‍රෑම් 700ක් කන්න ඉතුරු. හරිද? ග්‍රෑම් 700ක් ඔන්න ඉතුරුයි. පැහැදිලිද? හරි. බවිදු හරි නේද උත්තරේ? යම් 30 7වෙනි පිටුවට. හැබැයි මේක නම් ටිකක් සංකීර්ණයි. මේ බලන්න. පාත දැක්වෙන්නේ යාළුවන් තිදෙනෙකු නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී සහභාගී වූ තරග දැක්වෙන සටහන. හරිද බවිදු ඕන බලන්න. ඒ ඇසුරෙන් 31 ප්‍රශ්න වලට උත්තර දෙන්න කියනවා. මේ බලන්න. වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වූ ළමයා කවුද කියලා අපෙන් අහනවා. මේ බලන්න එක මේක කවින් ගත්තාම ක්‍රිකට් වලටයි පාපන්දු වලටයි අත්පන්දු වලටයි බවිදු ගිහිලා තියෙනවා. ප්‍රවීන් ගත්තාම එයා එල්ලේ චෙස් වලට ගිහිලා තියෙනවා. તો දෙකයිනේ. නවින් ගත්තාම සදුෂි එයා චෙස් වලටයි දිවීමේ තරගයකට ගිහිලා දෙක ගිහිලා තියෙනවා. එහෙනම් තුනක් ගියේ කවුද? ආන්න මේ දෙන්නම ගිහිලා තින්නේ දෙක. උත්තරේ කවින්. අන්න කවින් කියන උත්තරයට යන්න පුළුවන්. කවින් කියන උත්තරයට අපිට යන්න පුළුවන්. පැහැදිලිද? හරි ගියාද? හරි. 31 ප්‍රවීන් සහභාගී නො තරගිසව්ව බවිදු කියන්න බලන්න. ප්‍රවීන් කියන ළමයා ගිහිල්ලා නැත්තේ මොකටද? ඔව් ප්‍රවීන් ගිහිල්ලා නැත්තේ මොනාටද? මේ තින් ප්‍රවීන් ගිහිල්ලා නැහැ එල්ලේ වලට හරි චෙස් වලට ගිහිල්ලා තියෙනවා. එයා ගිහිල්ලා නැත්තේ මොනාටද? අත්පන්දු. මේ තින් චෙස් වලට ප්‍රවීන් ගිහිල්ලා තියෙනවා, එල්ලේ වලට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දෙක අතාරින්න පුළුවන්. එතකොට අත්පන්දු කියන එක අපිට යන්න පුළුවන්. දැක්කද? පැහැදිලිද? යම් 32. ඒ බෝලය පඩිපෙළ දිගේ දකුණු පසට වැටීමේදී පල්ලෙයාට එක් පියවරේදී
අන්න ගණිත කර්මයකට භාජනය වෙලා තියෙනවා. එකතු කරලා තියෙනවා, වැඩි කරලා තියෙනවා, බෙදලා තියෙනවා. එක එක දේවල් වෙලා තියෙනවා. එහෙනම් D ස්ථානයේට ඒ බෝලේ එනකොට ලකුණු කීයක් කියලා දානවා. ඔන්න සයුනි මට කියන්න බලන්න පළවෙනි එක. ඔන්න ඒ බෝලය ධන 7 ළඟට එනවා. එතකොට උත්තරේ 7 වාරයක් කීයද? 7යි. 7 ඊළඟ පඩි පෙළට එනකොට මොකද වුනේ? 7 වරක් 5 කීයද? 35යි. දැන් ඊළඟ පඩියට එනකොට 35න් දෙකක් අඩු වෙලා තියෙනවා පුතේ. දැන් කීයද? 35න් දෙකක් ගියාම ආන්න 33යි. නේද? එහෙනම් D පඩිය ළඟට එනකොට බෝලේ වටිනාකම කීයද? 33යි 33. දැන් මේක තේරුණාද? ඔන්න ඒ බෝලය පෙරලෙනවා එකතු කිරීම 7. එතකොට 7ක් එකතු වෙනවා කියන්නේ අපි ගාන දන්නේ නැහැ. ගාන දන්නේ නැහැ. එතකොට 7මයි. එයා 5න් වැඩි වෙනවා. එතකොට 7 වරක් 5 35යි. 35න් දෙකක් අඩු කරනවා. එතකොට 35න් දෙකක් ගියාම 33යි. එතකොට 33 ළඟට ඔන්න අපි ඇවිල්ලා තියෙනවා. හරි. හරිනේ. යන් 33ට මේක නම් ලේසි. ඍජුකෝණාශ්‍රාකාර කොටුවක පෙති 5කින් යුත් මලක් ඇත. එම මල සහිත රූපය යා කරන්න. පෙති 5ක් කියලා කියනවනේ. එතකොට හැබැයි මේකෙත් පෙති 5යි මේකෙත් පෙති 5යි. දැන් සඳුෂි හරි ප්‍රශ්නයක්. උත්තර දෙකක් තියෙනවා. ඔයා මොකද්ද ගත්තේ? පළවෙනි එක. ඇයි තුන්වෙනි එක ගත්තේ නැත්තේ? ඒ කොටුව දිහා බලන්න පුතේ. කොටුව දිහා. දැන් ප්‍රශ්නේ යෝජනා කරන්නේ ඍජුකෝණාශ්‍රාකාර කොටුවක. එතකොට පළවෙනි කොටුව ඍජුකෝණාශ්‍රද සඳුෂි? නෑ නේද? හොඳට බලන්න. ඒක සමචතුරස්‍රාකාරයි නේද? ඒක සමචතුරස්‍රාකාරයි. ඒ නිසා අන්න අපිට ගණ්ඩ වෙන්නේ ඍජුකෝණාශ්‍රාකාර රූපෙට අංක 3. හරිද? කමක් නෑ ඒක හදාගන්නකො. ඒක හදාගන්න. ඒගොල්ලෝ කියන දේත් අපි තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලෝ කියන දේ අපි ලස්සරට තේරුම් ගන්නට ඕනේ. ඍජුකෝණාශ්‍රාකාරද සමචතුරාශ්‍රාකාරද කියන එක පිළිබඳව අපි තේරුම් බේරුම් කරගන්නට ඕනේ. right. යමු අපි 34 අවසාන පිටුවට 8. මාලයක පබළු 22ක් ඇත. ඒවා පිළිවෙලින් නිල්, දම්, කහ, කියලා ඔන්න පාට 3කට තියෙනවා. එතකොට 10 වෙනි පබුල්ල මොන පාටද කියලා අපෙන් අහනවා. ඒතර මේක ක්‍රම කීපයක් තියෙනවා. අපිට මේක නම් ගණන් කරලා බලන්න පුළුවන්. නමුත් අපි නිල් වලට එක දා ගන්නවා. දාගන්න එක. හරිද? දම් වලට 2 දා ගන්නවා. කහ වලට 3 බිඳුව දා ගන්නවා. 3 දාන්නේ නැහැ. දැන් අපෙන් අහන්නේ 10 වෙනි පබුල්ලනේ පුතේ. 10 ඇව්වත් එකයි 20 ඇව්වත් එකයි 35 ඕනම පැබුල්ලක් ඇව්වොත් මොකද දන්නවද කරන්නේ? ඒ අහන එක පාට ගාණයෙන් බෙදන්න. ඒ කියන්නේ 10 බෙදනවා පාට 3ෙන්. හරිද? 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 9යි. 10න් 9ක් ගෑම 1යි. ඒ 1 එන්නේ ආන්න නිල් පාට. ඔයගොල්ලෝ ඉතුරු වෙන එක දිහා බලලා තමයි තීරණය කරන්නේ. එකද එක නම් නිල් පාට, දෙක නම් දම් පාට, ඉතුරු වෙන්නේ නැත්තම් එක කහ පාට. ඒ විදිහට ඔයගලන්ට ඕනම පබුල්ලක වර්ණේ හොයා ගන්න පුළුවන්.
10 විතරක් නෙමේ. 15 ඇව්වොත් 15 තුනෙන් බෙදන්න. 20 ඇව්වොත් 20 තුනෙන් බෙදන්න. 30 ඇව්වොත් 30 තුනෙන් බෙදන්න. ආන්න වර්ණ ගණනින් බෙදන්න. එතකොට මේ විදිහේ ක්‍රමවේදයක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. දැන් සායුනි පැහැදිලිද? හරි? යම් 35. අයියා කඩේට ගොස් රුපියල් 50 නෝට්ටුවක් මුදලාට ලබාගත් බහණ්ඩ මෙසේ. මුදලාලි අයියාගෙන් තවත් 5ක් ඉල්ලුවා. එතකොට අයියා දීලා තියෙනවා රුපියල් 55ක්. අයියා දීලා තියෙනවා රුපියල් 55ක්. හරිද? හැබැයි මුදලාලි අයියට ඉතුරු වශයෙන් රුපියල් 20ක් දුන්නා. එසේනම් බහණ්ඩ වලට වියදම් වෙච්ච ගාණ බලන්න සයුනි මොකද කරන්නේ? අයියා අතින් දුන්නා 55ක් 20ක් ඉතුරු දුන්නා. එහෙනම් බහණ්ඩ වලට ගිහිලා තියෙනවා රුපියල් 35ක්. බලන්න බවිදු හරිද කියලා? බහණ්ඩ වලට ගිහිලා තියෙනවා රුපියල් 35ක්. හරිද? හරි. පැහැදිලිද? පහන්ගේ මවගේ බර කිලෝ 58යි. ඔන්න පැත්තකින් ලියාගන්න. පියා මවට වඩා කිලෝ 6ක් බර වැඩි. එන 56ට 6ක් දාන්න කීයද? 56ට 6ක් දැම්මම අපි ඕන දන්නේ නැත්නම් එකතු කරලා බලමු. 8 6 14න් 4 දානවා. 5ට එකක් දැම්ම 64යි. 64යි. එහෙනම් තාත්තගේ බර 64යි. පහන්ගේ බර පියාගේ බරෙන් භාගයයි පුතේ. කියන්නේ 64 බෙදීම 2. 64 බෙදීම 2. එතකොට එනවා 6ට 2 3යි. දෙවරක් 3 6යි. ඉරක් ගහනවා 0යි. 4ට 2 2යි දෙවරක් 2 4යි. පහන්ගේ බර කිලෝ 32යි. බලන්න හරිද කියලා? කිලෝ 32යි. කිලෝ 32යි. හරි? right. යම් 37. සවන් ලග දෙකේ කාසි සහ පහේ කාසි වලින් රුපියල් 20ක් ඇත. ඔහු සතු දෙකේ කාසි ගණන ඔහු සතු පහේ කාසි ගානට වැඩි නම් සවන් ළඟ ඇති දෙකේ කාසි ගණන කීයද? ඔන්න රුපියල් 20යි තියෙන්නේ සන්තුෂි. හැබැයි මේගොල්ල කියනවා දෙකේ කාසි ගණන ඔහු සතු රුපියල් පහේ කාසි ගානට වැඩි. දෙකේ කාසි තමයි වැඩි. අපි ගත්තොත් දෙකේ කාසි 5ක් තියෙනවා කියලා හිතමු. දෙවරක් 5 10යි. පහේ කාසි 2ක් තියෙනවා කියලා හිතන්නකො. හරිනේ. එතකොට පහේ කාසි 2යි. දෙකේ කාසි 5යි. එතකොට 10යි. 10 10 20යි. මෙයා ළඟ ඉරන් තියෙනවා දෙකේ කාසි 5ක්. මේක මේ වගේ ප්‍රශ්නයක් ආවම පුතේ උත්තරෙන් ප්‍රශ්නෙට යන්න. උත්තරෙන් ප්‍රශ්නෙට යන්න. එතකොට හරි ලේසි. හරි? උත්තරෙන් ප්‍රශ්නෙට යන්න. පැහැදිලිද? සඳුෂි බලන්න මේක මේ වගේ ප්‍රශ්න ටිකක් කල්පනා කරලා හොඳට උත්තරේ ගොඩනගා ගන්න ඕනේ. හරි? යම් 38. ඒ ස්ථානයේ සිට ගමන් අරඹා සමීර සී ස්ථානයේ දක්වා ගමන් කිරීමේදී වම් පසට හැරිච්ච වාර ගණන. එතකොට මේකේ සයුනි අපි ලියා ගන්න ඕනේ. මේ බලන්න. ඔන්න B කියන තැනින් එයා පළවෙනි හන්දියෙන් හැරෙනවා. පළවෙනි හන්දියෙන් හැරෙන්නේ කොහාටද? වමට. දාගන්න වයන්න. වයන්න දාගන්න. හරි? ඊළඟට ඔන්න කිරින් එනවා ඇවිල්ලා එයා හැරෙනවා දකුණට. එයා දකුණට හැරෙනවා. දාගන්න.
ඊට පස්සේ එයා හැරෙනවා වමට. ඊට පස්සේ ඕම ඇවිල්ලා ඊළඟ හන්දියෙන් වමට. ඔයගොල්ලන්ගේ අතපැත්ත බලන්න පුතේ. ඊළඟට එනම් වම් පැත්තට ඇරිලා තියෙනවා වයනු අකුරු කීයක්ද? 3ක්. වයනු අකුරු 3ක් අපිට දකින්න ලැබෙනවා. වයනු අකුරු 3ක් අපිට දකින්න ලැබෙනවා. දාගන්න. හරිනේ 39. දැන් ශිෂ්‍යත්ව පේපරේ ගණන් පේපරේ ගණන් තියෙනවා වගේම සිංහලත් තියෙනවා. පරිසරයක් තියෙනවා. මේ බලන්න. ගස් වේගයෙන් සෙලවෙනි. අතු ඉති ඉදිරි වැටුණේ කියන්නේ ගැලවිලා වැටුණා. හේතුව මොකක්ද? ඔව්. සයුනි කියන්න බලන්න හේතුව මොකද? ගස් වේගයෙන් සෙලවෙනි අතු කඩාගෙන වැටුණා. කුණාටුවක් කැමීමද නියගයක් ඇතිවීමද හිරිපොද වැස්සක් ඇද හැලීමද? කුණාටුවක් හැමීම. කුණාටුවක් අන්න හරි. කුණාටුවක් කියන්නේ තදට වහිනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි ගස්වල අතු කඩාගෙන වැටෙන. නියගයක් නම් කඩාගෙන වැටෙනවද? හිරිපොද වැස්සක් නම් කඩාගෙන වැටෙනවද? නෑනේ නේද? 40ට යා. සංඛ්‍යා දෙකක් එකිනෙක ගුණ කරනවා කියන්නේ පුතේ වැඩි කරනවා. සංඛ්‍යා දෙකක් එකිනෙක ගුණ කර 5ක් එකතු කළ විට 47 වේ. ඉස්සෙල්ලාම සඳුසි කරන්නේ මේ එකතු කරපු එක අපි අයින් කරනවා. එකතු කරපු එක අපි අයින් කරනවා. ඒ කියන්නේ 47න් 5ක් ගියාම 42යි. 42 වෙන්නේ පුතේ 6 වාරක් 7. නේද? එතකොට ඒකට 5 එකතු කරලා එහෙමත් හදන්න පුළුවන්. 7යි 6යි තමයි 7 වාරයක් 6. අපිට 42 නෝනේ. 7 වාරයක් 6 කියන පුතු ළඟට අපි යනවා. එතකොට ඔන්න උත්තරේ එනවා. right. ඔන්න පළවෙනි පත්‍රයේ අවසానයි. ලකුණු දාගන්න බලන්න. පළවෙනි පත්‍රයේ අවසానයි. මීට ඔබ මේ වැරදි ගාන ඔබ දන්නවා. ඔබට වැරද්දක් වුණොත් ලකුණු 2මාරක් මේ නැති වෙලා යනවා. ඒක අඩු කරගත්තම අනිත් ලකුණු ටික දාගන්න පුළුවන්. හරි? පැහැදිලිද? right. පළවෙනි පත්‍රයේ ලකුණු තත්ත්වය බලන්න කොහොමද කියලා. හිමීට හදාගන්නකන් ලකුණු අපි දෙවෙනි පත්‍රයට යමු. පෙරලා ගන්න දෙවෙනි පත්‍රය. දෙවෙනි පත්‍රය. ලැස්තිද? සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි එක තරම් ගැටලු නැහැ. නමුත් ඔබේ දැනුම බුද්ධිය ඔබ කොහොමද පරිහරණය කරන්න තියෙන කියලා එක තමයි අපි මෙතන සලකා බලන්නේ. හරි. භාවිදු මේ ඡේදයේ කියවන්න බලන්න. හොඳට අහගන්න අනිත් අය. ලංකා ඉතිහාසයේ සඳහන් වන ප්‍රථම වැව ඉදිකරවන ලද්දේ පණ්ඩුකාභය රජතුමා විසිනි. එය අභය වැව නමින් විය. වර්තමානයේ බසවක්කුළම වැව නමින් හඳුන්වයි. අනුරාධපුරයට උතුරෙන් ගාමිණී වැව නමින් තවත් වැවක්ද, ජය වැව නමින් තවත් වැවක්ද පණ්ඩුකාභය රජකරු බව අපේ වංශ කතාවල සඳහන් වේ. ඔන්න හරියට හරි. එයා හොඳට කියෙව්වා. මේ බලන්න. එතකොට ලංකා ඉතිහාසයේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රථමයෙන්ම වැවක් කැදුවේ පණ්ඩුකාභය රජතුමා. එතුමාට පින් සිද්ධ වෙන තමයි අද වැව් බැදි රාජ්‍ය අපිට තියෙන්නේ. ඔව්. පළවෙනි පේපරේට 100යි. හොඳයි. very good. මම හිතනවා අනිත් දරුවොත් ඒක අරගෙන ඇති කියලා ඒ විදියට. පළවෙනි පත්‍රේ කිසිම වැරද්දක් එයාගේ නැහැලු. හරි. බොහොම හොඳයි. right. අපි පණ්ඩුකාභය රජුව ගැන කතා කරමු.
පණ්ඩුකාභය රජුරෝ දැන් පණ්ඩුකාභය ඒ පණ්ඩුකාභය කියන නමේම අභය කියලා තියෙනවනේ පුතේ බලන්න අන්තිමට පණ්ඩුක ධන අභය ඒ නිසා තමයි එතුමා අභය වැව කියලා ඒ වැවට නම දැම්මේ අද වර්තමානයේකට අපි බසවක්කුළම කියලා කියනවා. එතකොට ලංකාවේ මුල්ම වාරි තාක්ෂණය ගත්තම වාරි ඉතිහාසය ගත්තම අපිට මේ බසවක්කුළම වැව හඳුන්වන්න පුළුවන්. ඒකට උතුරෙන් ගාමිණී වැව නමින් තව වැවක්ද, ජය වැව නමින් තව වැවක්ද පණ්ඩුකාභය රජතුමා කළ බව අපේ වංශ කතාවල සඳහන් වෙනවා. හරිද? හරි. එහෙනම් ඒකෙන් අපෙන් අහන ප්‍රශ්න ටිකක් ලංකා ඉතිහාසයේ ප්‍රථමයෙන් විදි කළ වැව කුමක්ද? අන්න අභය වැව. දාගන්න උත්තරේ හරි නම් ලකුණක් ලැබෙනවා ඔබට. අභය වැව. අභය වැව. අභය වැව. දෙක. එම වැව වර්තමානයේ හඳුන්වන්නේ බසවක්කුළම වැව. හරි බසවක්කුළම වැව. හරි මෙම වැව ඉදිකරන ලද්දේ කුමන රජුකු විසින්ද? පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා. ලේසියෙන් උත්තර දාන්න පුළුවන් ඒවට නේද? මං හිතනවා නිවැරදි කියලා ලස්සනට හරිය දාගන්න. හරි. 4 අභය වැව හැරෙන්නට පණ්ඩුකාභය රජු ඉදිකර වූ බව කියන වෙනත් වැව් තමයි මොනවද? ගාමිණී වැව, ජය වැව. ගාමිණී වැව, ජය වැව. ඔය දෙක දාගන්න. ගාමිණී වැව, ජය වැව. පැහැදිලිද? right. 5. පණ්ඩුකාභය රජු සිදු කළ මේ වාරි කර්මාන්ත ගැන විස්තර වෙන්නේ කොහේද පුතේ? වංශ කතාවල. හරි? හරි? හරි.
6 මේ සතාව හඳුනා ගන්න පුළුවන්ද පුතේ සන්තුෂි මේ විදිහට ඉන්නේ කවුද වවුලා නේද වවුලා වවුලා හරි ඊළඟට මෙයා කවුද මල අපිට ඒකට නෙළුම් මල හරි ඕලු මල හරි නිල් මානෙල් හරි කමක් නැහැ ඒක ඉතින් එච්චරම පේන්නේ නැහැ නේද ඒක නිසා ඒක සටහන් කරාට කමක් නැහැ නේද අපිට නෙළුම් කියලා ලියන්නේ මෙහෙමයි ලියන විදිහ අපි තේරුම් ගන්නට ඕනේ හරි ඒකට ඕන එකක් ලියන්න අවසර දෙනවා මම. යන් 8 මේ මොනවද? බිම්මල්. හතු කියන්නේ බිම්මල්. බිම්මල්. හතු නේද? right. 9 අතු කියලත් දැම්මට කමක් නෑ ඒ උත්තරෙත් අපි ගන්නවා. අතු කියන උත්තරෙත් අපි ගන්නවා. right. මේ ගිරවා අපොලේසි ගිරවා හොටක් තියෙනවනේ. කෙලින්ම ගිරව කියලා ලියන්න පුළුවන්. මේ මැස්සද මී මැස්සද? මේ මැස්ස අපි මේ මැස්සෙක් වගේ වෙන්න ඕනේ. අනිත් අයට පරාග පෝෂණයට උදව් කරනවා. පැණි ටික දෙනවා. මැස්ස මොනවද කරන්නේ? මැස්ස ලෙඩ රෝග බෝ කරනවා. අනිත් අයට කරදර දෙනවා. කවදාකවත් අපි මැස්සෙක් වෙන්න නරකයි. අපි කවුරු වෙන්න ඕනද? මේ මැස්සෙක් වෙන්න ඕනේ. අන්න ඒක තමයි වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොම මේ මැස්සෝ කියලා මම හිතනවා. හරි. නිවැරදි අකුරෙන් ලියවුණු පදේ තෝරන්න. සන්දුසි කියන්න බලන්න පළවෙනි පෙයිලියේ හරියටම ලියලා තියෙන්නේ මොකද්ද? දෙවැනි එක. දෙවැනි එක ස්ත්‍රිය හරියට හරි. සයුනි කියන්න බලන්න දෙවෙනි පෙයිලියේ හරියටම ලියලා තියෙන ශිල්ප ශාස්ත්‍ර කොහමද? පළවෙනි එක කියලා එයා කියනවා. ඔව් හරි. හරියට හරි. ශිල්ප ශාස්ත්‍ර පළවෙනි එක. පළවෙනි එක. භාවිදු කියන්න බලන්න බෞද්ධ ලියලා තියෙන එකේ මොකද්ද හරිම? තුන්වෙනි එක very good. තුන්වෙනි එක. බැරි අය ඔන්න ලකුණු කරගන්න. අපි අහමු බලන්න යෙතුලි කියන්න බලන්න. මධ්‍ය. දෙක හරියට හරි. අරලියා කියන්න බලන්න රාත්‍රියේ ලියන්නේ කොහොමද? අරලියා රාත්‍රියේ කොහොමද ලියන්නේ? දෙවැනි එක. දෙවෙනි එක හරියට හරි. බලුවාම උත්තර අපිට ගන්න පුළුවන්. දෙවෙනි එක. right. නිවැරදි කියමන තෝරන්න. මේ බලන්න. අත්හා පාවල දිග ඇට දක්නට ඇත. මැලේරියාව සුව කළ නොහැකි රෝගයකි. කපු ඇඳුම් සීත රටවලට ගැලපේ. එතකොට කපු ඇඳුම් අදින්නේ මොකටද අපි? කපු ඇඳුම් අදින්නේ අපි උෂ්ණාධික රටවල නේද? මේ සඳහා. දැන් අපිට කපු ඇඳුමක් තියෙන්නේ.
මැලේරියාව සුව කළ නොහැකි රෝගයක කියන එක බොරු කතාවක්. බෙහෙත් බිව්වම සුව කරන්න පුළුවන්. ආයෙන අපිට උත්තර ගන්න වෙන්නේ අත්ථාපාවල දිග ඇට දක්නට ඇත. ඕන්න. අත්හා පාවල දිග ඇට දක්නට ඇත. එක. පළවෙනි උත්තර ළඟට අපිට යන්න පුළුවන්. හරිනේ. යන් 17. වාතයේ මගින් බරවා රෝගයේ පැතිරේ. ඒක බොරුවක්නේ. නේද? වාතයෙන් නෙමෙයි කිව්ලෙක්ස් කියන මදුරුවාගේ. බතලවල විටමින් බහුලව ඇත. නෑ ඒකේ පිෂ්ඨයේ තියෙන්නේ. හෘදය අපේ ලේ ගබඩාවයි. හරිම උත්තරේ හෘද වස්තු අපි පරිස්සම් කර ගන්න ඕනේ. හෘදය අන්න අපේ ලේ ගබඩා කරන මධ්‍යස්ථානයේ ආයතනයේ හැටියට සලකන්න පුළුවන්. හෘදය අපේ ලේ ගබඩාවයි. ඒක හරියට හරි. පැහැදිලිද? හෘදය. right. 18. ළමයෙකුගේ මුඛයේ කිරිදත් 20යි. කිරි පහසුවෙන් දිරීම නොකරයි. වැරදින කිරි දිරනවා. ඒක නිවැරදි නෙමෙයි වැරදි. වතුර රෙදි කඩකින් පෙරාගත් විට පිරිසිදු වෙනවද? ඒව පිරිසිදු වෙනවද? නෑ. නේද? පිරිසිදු කරන්න උණු කරන්න ඕනේ. එහෙනම් කිරිදත් 20යි කියන කතාව හරියට හරි. කිරිදත් 20යි. ඔය කිරිදත් වැටුනාම නැවත නේද අපිට අදා ගන්න පුළුවන්. නැවත එනවා. right. හරි වැරදි ලකුණු කරන්න. මේ බලන්න. අශානි අයිස් වතුරේ පාවේ. අයිස් වතුරේ පාවේ. ඒක හරිනේ. අපි ඩ්‍රින්ක් එකකට අයිස් කැටයක් දැම්මාම උඩ පාවි එහෙට මෙහෙට තියෙනවා. ඒ කතාව හරියට හරි. ඉද්ද මල කහ පාටයි. මොකද කියන්නේ? වැරදි. සුදු පාටයි නේද? අපි ඉද්ද මල් කඩලා පූජා කරන්නේ. අන්න වැරදි. ඉස්කෙටියා පසුව මැඩියෙක් බවට පත්වේ. ඒක හරියට හරි. ඉස්කෙටියා පසුව මැඩියෙක් බවට පත් වෙනවා. හරි. ඒ කතාව. යන් නිවැරදි උක්තය යටින් ඉරක් ගසන්න. මිදුලේ සෙල්ලම් කරති. හිමන්සි මොකද කියන්නේ? මිදුලේ සෙල්ලම් ළමයිද ළමයින්ද? ළමයින් දාන්න එපා නයන්න. අනුක්ත පද කියලා මම ඔයගලන්ට කියලා තියෙනවා. කවදාක්වත් ඒක පාවිච්චි කරන්න එපා. රට ආදරය කරමි මම රටට ආදරය කරමි කියන එක ගන්න පුළුවන්. එතකොට මා අනුක්ත වෙනවා. ඒව ගන්න එපා. මා අනුක්ත වෙනවා. යම් 24. අහසේ බබලති. සයුනි මොකද හිතන්නේ? තාරකාද තාරකාවෝද? තාරකා. බෑ. පණ නැත්තම් පුතේ ඒක වචන උනත් බහු වචන උනත් අපි දාන්නේ ක්‍රියාපද ඒක වචනේ. හැබැයි අපි පණ නැති පදවලට ඕ හරි ඌ හරි ප්‍රත්‍යක් එකතු කරොත් පුතේ පණ එනවා. එතකොට අපි ආඛ්‍යාතය දාන්නේ තියන්නේ. ඒ නිසා මේකේ උත්තරේ තාරකාවෝ. ඕ කියන ප්‍රත්‍යය අපිට අන්න සම්බන්ධ කරලා තියෙනවා. තාරකාවෝ. දැක්කද? පැහැදිලිද? නැත්තම් පණ නැති පදවලට අපි දාන්නේ ඒක වචන උක්තයක්. බොරුවක් කීවේ හූ කියන්නේ තිබුණොත් ඔගලා ගන්න ඕහු.
ඔව් ගන්නේ he වලට පමණයි. ඔහු. පැහැදිලිද? මූදට ගලා බසිති. තී වලින් ඉවරලා තියෙනවා. එහෙනම් මම හිමන්සි එතන ගන්නවා පණ නැති පදයකට පණ දෙනවා. කොහමද? ගංගාවෝ. අන්න වෝ ඕ ප්‍රත්‍යය මේකට එකතු කරලා තියෙනවා. පැහැදිලිද? අන්න. වෝ ප්‍රත්‍යය එකතු කරලා තියෙනවා. ගංගාවෝ මුහුදට ගලා බසිති. යා. 11 වෙනි පිටුවට යමු. ඊළඟට ආයතු සංඛ්‍යා දෙක ලියන්න. මෙන්න. කීය ගානද යන්නේ? දෙක ගානේ අඩු වෙනවා පුතේ. මේ බා මෙතන පහ ගානේ අඩු වෙනවා. ආයි දෙකක් අඩු වෙනවා, ආයි පහක් අඩු වෙනවා. එහෙනම් දෙකක් අඩු වෙනවා උත්තරේ 35යි. පහක් අඩු වෙනවා උත්තරේ 30යි. දැක්කද? හිමන්සි. දෙක ගානේ අඩු වෙනවා, පහ ගානේ අඩු වෙනවා. දෙක ගානේ අඩු වෙනවා, පහ ගානේ අඩු වෙනවා. අන්න එහෙමයි යන්නේ. පැහැදිලිද? හරි. මේක මොකද වුනේ? 8ට 4ක් එකතු වුණාම 12යි. 12ට 2ක් එකතු වුණාම 14යි. 14ට 4ක් එකතු වුණාම 18යි. 18ට 2ක් එකතු වුණාම 20යි. එහෙනම් බවදු 20ට 4ක් එකතු වුණාම 24යි. 24න් 2ක් අඩු වුණාම අන්න 26යි. දැක්කද? හරි? පැහැදිලිද? 4ක් එකතු වෙනවා, 2ක් එකතු වෙනවා. ඒ විදිහටයි යන්නේ. හරි. එහෙනම් 33ට යම් බලන්න අපි. කාල ඩබල් වුණාම භාගයයි. භාගෙට තව කාලක් දැම්මම 3 කාලයි. 3 කාලට කාලක් දැම්ම 1යි. 1යි කාලයි. එහෙනම් බවිඳු 1යි භාගයක් වෙන්න ඕනේ. නේද? ආන්. එහෙනම් මේක 1යි 3 කාලයි. දෙක දෙක උත්තරේ නේද කියලා බලන්න. 3 කාලයි. ඔයගේ ඒවා දැන් ඉතින් 4ට පන්තියට යන්නනේ අපි ලෑස්ති වෙන්නේ. 4 පන්තියට යන්න ලෑස්ති වෙනකොට චුට්ට අපහසු අමාරු ගැටලු වලට අපි උත්තර යන්න ඕනේ. නේද? යම් 34 107 206න් 107ක් අඩු වුණාම පුතේ වෙනස බලන්න 99යි. 404න් 399ක් එකතු කරාම අපිට ගන්න පුළුවන් 503. මේ බලන්න 107ට තව 99ක් එකතු කරාම තමයි පුතේ 206 එන්නේ. එතකොට 404න් 99ක් එකතු කරාම තමයි පුතේ කියන්නේ 99 බැගින් යනවා මේක එකතුව. එහෙනම් උත්තරේ 503යි. 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 හරි? 35. පහත දී තිබෙන පද වෙනුවට ඉංග්‍රීසියෙන් අපේ පාසලට ඉංග්‍රීසියෙන් සයිනු කියන්නේ our school. our school බලන්න ඔබේ ඉංග්‍රීසි අකුර හරිද කියලා. our school. our school. හරි? හරිනේ උත්තරේ. අලුත් අවුරුද්දට ඉංග්‍රීසියෙන් කියන්නේ new year. new year. හරි?
new year. ලිව්ව හරිද බලන්න ඕගොල්ල. කාලසටහනට මොකක්ද කියන්නේ සඳුෂි? time table. time table, very good. අන්න time table ලියන විදිය. time time table table time table. time table. time table. ඔන්න බැරියට ලියා ගන්න ඉඩ අවස්ථාව දීලා තියෙනවා මම. time table. හරි සඳුසිගේ උත්තරේ හරි. අකුරුත් හරියන්න ඕනේ පුතේ. හරි. next one 38. මගේ දිනපොතට කියනවා my diary. හරි. my diary. DIARY. දැක්කද? අකුරු වැරදි නම් ලියා ගන්න යුතුලි. right. 39. පහත දී තිබෙන දෙමළ පද වෙනුවට යෙදෙන සිංහල පරිදි සුදුසු පරිදි යා කරන්න. ඔන්න ඒ තුනි බලන්න. නී ඕඩුවායි කියන්නේ ඒ තුලින් මොකද්ද? නී ඕඩුවායි. නුඹ දුවන්නේ. නුඹ දුවන්නේහි. හරියට හරි. නුඹ දුවන්නේහි. නාන් ඕඩු කිරේන්. ඒ කියන්නේ මම දුවමි. මම දුවමි. කාහම් කරුප්පු නීරම්. කාහම් කියන්නේ කාක්කට. එතකොට කපුටා කළු පාටයි. හරිනේ උත්තරේ. එනම් පාට්ටු පාඩුංගල් කියන්නේ මම සින්දු කියන්නම්. සින්දු කියන්නම් කියන අදහස. සින්දු කියන්නම්. හරි ලස්සට යා කරාද කියලා බලන්න. හරි. ඔන්න 43ට යාම්. මෙම ගණිත ගැටලු විසඳන්න. අපි විසඳමු බලන්න. රුපියල් 15 බැගින් පෑන් දෙකට යනවා 30ක්. 15 දෙකක් බලන්න. සඳුසි 15 දෙකක් රුපියල් 30යි. හරි. 5යි 50 බැගින් වූ මකන කෑල්ලි කීයක්ද? මකන කෑල්ලි කීයක්ද? 3ක්. එහෙනම් පැත්තක අපි ලියාගමු 5යි 50ව 3ක් කීයද? 3 වරක් 0.0යි 3 වරක් 5 5යි 15න් 5 දාන එකක් ඉතු 3 වරක් 5 15යි 1යි 16යි. එතකොට 16යි 50ක් යනවා මකන කෑලි 3ට. එහෙනම් එයාට ගිය මුළු වියදම බලන්න මොකද කරන්නේ? රුපියල් 30ට අර 16යි 50 එකතු කරලා බලනවා. එතකොට 0යි 0යි 5යි 6යි 3යි 1යි 4යි අන්න මට යනවා රුපියල් 46යි 750. 46යි 750ක් යනවා. හරි
හරි. ඒ උත්තරේ ගත්තනේ ඔබ? ඔන්න 44ට යා. මීටර 50ක් දිග නූලකට මීටර 18යි 23ක් කැබිලි දෙකක් ගැට ගසන ලදී. නූලේ මුළු දිග මීටර 100ක් වීමට තව කොපමණ කෑල්ලක් ඒට ගැට ගැසිය යුතුද? මේ බලන්න. 18යි 23 දිග කෑලි දෙකක්. දෙවරක් 3 6යි දෙවරක් 2 4යි 46යි දෙවරක් 8 16න් 6 දාන එකක් ඉතුරුයි දෙවරක් 1 2 1යි 3යි. ඔන්න දැන් 36 46ක් දිග නූලක් තියෙනවා. මම 50කට එකතු කරනවා මේක. 50ට මේක එකතු කරමු බලන්න. එතකොට මට එනවා 46යි 86ක්. 86 46ක්. දැන් මම මොකද කරන්නේ? 100ක් වෙලා නැහැ. එහෙනම් 100ක් ගන්න නම් ඊතුලේ මම මොකද කරන්නේ? 100ෙන් මේ ගාන අඩු කරනවා. මේ බලන්න. 10න් 6ක් 4යි 9න් 4ක් 5යි හරි 10න් 6ක් දැන් මෙතන තියෙන 9යි 9න් 6ක් 3යි 9න් 8ක් 1යි. එතකොට මට තව දාන්න ඕනේ මීටර 13යි සෙන්ටිමීටර 54ක් දිග ලණු කෑල්ලක් අවශ්‍යයි. ලණු කෑල්ලක් අවශ්‍යයි. තේද? ඔන්න බැරි අය ලියා ගන්න බලන්න. හරි? මම මේක දාලා තියෙන අන්න ඒ විදිහට. මේක පොඩ්ඩක් ලියා ගන්න පුතේ. මේක ලියා ගන්න. එතකොට ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි ගැටලු විසඳනකොට කොහොමද ඒවා කරගන්නේ කියන එක පිළිබඳව. හරි. ලියාගත්තද ඔක්කොමල්ලා? 45ට යන් එන. ඉවර කරමු අපි පේපරේ. මේ ශාක පත්‍ර මොනවද කියලා හඳුන ගන්න පුළුවන්ද? ඊතුලේ මේ මොකද්ද තියෙන්නේ? කරවිලද රෝසද බටුද? කරවිල. මේ තියෙන්නේ කරවිල කොළයක්. හරියට හරි. කරවිල කොළයක්. කරවිල කොළයක්. දෙක. මේ සඳුස් මේ සයුනි මොකද්ද මේ තියෙන්නේ? දෙහි. දෙහි බලමු. සයුනි මොකද කියන්නේ? දෙහි කොළයක්. දෙහි කොළයක්. ඔයාලා ගෙදර දෙහි ගහක් තියෙනවා නම් මේක බලන්න පුළුවන්. පොඩි නිකන් නේද? අමුතු කෑල්ලකුත් ඒකේ දකින්න ලැබෙනවා. දෙහි කොළයක්. right. මේක සඳුසි මේ මොකද්ද? අඹ කොළයක්. මේ අඹ කොළයක්. සඳුසි කිව්වා හරි. මේ අපේ සයුනිත් කිව්වා අඹ කොළයක් කියලා. ඒකත් හරි. අඹ කොළයක්. ඒ අඹ කොළ දිගයිනේ. අඹ කොළ පොඩි කරනකොට සුවඳ දැනෙනවා. අපිට ඒ අඹ වර්ගේ මොකක්ද කියලා කියන්න පුළුවන්. නේද? හරි. ඉතින් මට සමහරු නම් රචනාව එවලා තිබුණා. මගේ සුරතලා බලල් පැටියෙක් කියන එක පිළිබඳව බවිදු බොයිද එවලා තිබුණා මට. හරි. මේ බලන්න. මම පාසල් ඇරී ගෙදර එන විට ඌ මා පසුපසින් එයි. රචනාව ලිව්වනම් අපි කියවමු බලන්න. මගේ එකත් ලියා ගන්න පුතේ. ඒක වැඩි වෙන්නේ නැහැ. ලියාගත්තා කියලා.
යෙතුලි කියන්න බාන්න ඔයාගේ රචනාව. මගේ සුරතලාගේ නම කිටිය. ඌගේ ශරීරය සුදු සහ කළු වර්ණයෙන් හැඩවී ඇත. කිටි කිරි බීමට ඉතා ප්‍රිය කරයි. ඔව්. ලකුණු දෙන්න පුළුවන් යෙතුලි ඔයාට 6ක්. හරි? වාක්‍ය 3 හරි. ඔන්න ලියා ගන්න සර්ගේ වාක්‍යයක් බැරි අය. අපුතා කියවන්න සුද්දිත්. ගුණවර්ධන කියවන්න බලන්න. ඔයාගේ රචනාව. මගේ ගෙදර සුරතලා වන්නේ බළල් පැටියාය. මගේ බළල් පැටියාගේ නම කිටි. කිටිගේ ශරීරයේ සුදු පාට සහ කළු පාට යන පාට දෙකින්ම හැඩවී ඇත. ඔව් වැරදි නෑ. ලකුණු 6ක් දෙන්න පුළුවන්. බාවිදු එදා ලිපේ කියන්න බලන්න. මගේ අපච්චි මට සුරතල් බළල් පැටවෙකු ගෙනත් දුන්නේය. ඌ මා සමග නිතරම සෙල්ලම් කරන්නේයි. මම පාසල් හරි ගෙදර එන තෙක් ඌ මගේ මග බලාගෙන සිටී. ඌ මග බලාගෙන සිටී. වාක්‍ය නිවැරදි. මං ඉදා ලකුණු 6ක් දුන්න අයට ඒක දාගන්න පුළුවන්. මේ බලන්න මගේ දෙවෙනි වාක්‍යය. මම ඌ ආස කරන කෑමදී හොඳින් බලා ගන්නෙමි. ඔන්න ලියා ගන්න දෙවෙනි වාක්‍ය. ලකීර. හරි? දෙවෙනි වාක්‍ය. ඔන්න දෙවෙනි වාක්‍ය. තව කවුද ලිව්වේ රචනාව? එතකොට ඔන්න දැන් මම මේ පන්ති ඉවර වෙච්ච ගමන් ලබන සෙනසුරාදා තියෙන නිබන්ධනය දානවා හැමෝම එන්න. අර හැමෝම එන්න කියලා මම ආරාධනා කරන්නේ යන්නේ ඒකයි. ඒකෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් බලන්න අද කොච්චර දේවල් අපි කතා කරාද? සඳුසි කියන්න බාන්න වාක්‍ය. මගේ බළල් පැටියාගේ දැස මෙන් හරිම ලස්සනයි. මගේ බළල් පැටියා ගමන් බිමන් යෑමට හරි කැමතියි. මගේ බළල් පැටියා ඥාව් ඥාව් ගී ගයලා මගේ තුරුලේ නිදියයි. ඔව් ඔන්න සඳුසිටත් ලකුණු 6ක් දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ලස්සනට එයා වාක්‍ය ටික ලියලා තියෙනවා. තවත් කවුද ලිව්වේ? ඔව් කියවන්න අවස්ථාවක්. සයුනි කියන්න බලන්න. මගේ පූසාගේ නම කිටි. ඌගේ ශරීරය සුදු පාටයි. ඌ කිරිදීමට ඉතා ආසයි. ලකුණු 6ක් දෙන්න පුළුවන්. මෙන්න සර්ගේ තුන්වෙනි වාක්‍යය. ඒ අහිංසක බලල් පැටවා මගේ කීකරු සුරතලා ලෙස මම සලකමි. මම මී කියලා. ඔන්න බැරියට මම ලියා ගන්න දෙන්නේ. අර ලියා කියන්න බලන්න. රචනාවක් හිතලා හරි කමක් නැහැ. ඔව් මයික් එක ඔන් කරලා තියෙන්නේ මම. සර් මම හිතලා කියන්නද? ඔව් කියන්න වැරදුනට කමන්නේ. මගේ බලලාගේ නම කිටි වේ. ඌ කිරිබී වැඩේ. ඌගේ ලොම් සුදු සහ කළු පාට වේ. ඔව් හරි. දෙවෙනි වාක්‍ය පුතේ වචන වැඩි කරමු. අඩුම ගානේ වචන 5ක්වත් අපිට ගන්න පුළුවන් නම් අන්න හොඳයි. ඔයාගේ හොඳයි වාක්‍ය තුන නිවැරදි. ලකුණු 6ක් දෙන්න පුළුවන්. අර දෙවෙනි වාක්‍යයට තව වචන වැඩි කරගන්න. හරි. ඉතින් ඔන්න ওই විදිහට තමයි පුතේ එහෙමනම් අපිට රචනාව ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒකටත් දැන් ප්‍රශ්න 40ක් දීලා තියෙනවා. දෙකමාර ගානේ ඔයගලන්ට වැඩි කරලා ඒකෙත් ලකුණු දා ගන්න පුළුවන්. දැන් බලන්න ලකුණු තත්ත්වය කොහොමද කියලා. මම හිතන්නේ 150ට වැඩියෙන් ඔයගොල්ලෝ අරගෙන ඇති. එතකොට අපිට අද වැඩි ඉවර කරන්න පුළුවන්. ඔව්.
අද වැඩේ අපිට ඉවර කරන්න පුළුවන්. ඒ අහිංසක බලල් පැටවා මගේ කීකරු සුරතා ලෙස මම සලකෙමි. right. එතකොට පුතේ ඔයගලන්ට අපනසගේ YouTube channel එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයගලන්ට like කරන්න පුළුවන්. කමෙන්ට්ස් කරන්න පුළුවන්. යම් යම් අදහස් පුළුවන්. පරණ වීඩියෝ බලන්න පුළුවන්. පරණ පාඩම්. හරි. තාමත් channel එක subscribe කරලා නැත්නම් ඔයගලන්ට පුළුවන් ඒකට අවස්ථාව ලබා ගන්න. එතකොට සර්ගේ පාඩම් දිබුත් සැනින්ම ලැබෙනවා. එතකොට මේ වැඩසටහනත් අපි බලාපොරොත්තු වෙනවා YouTube එක හරහා කවදාකවත් දැකලා නැති, ඉගෙනගෙන නැති දරුවන්ට මේ අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා අලුතෙන් එකතු වන දූල පුතාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඒ සඳහා අවස්ථාව යොදා ගන්න පුළුවන්, like කරන්න පුළුවන්, comment යොදන්න පුළුවන්. ඒවා අපි බලනවා, ඒවට අපි ප්‍රතිචාර දක්වනවා. ඉතින් සර්ගේ YouTube channel එකත් එක්කත් සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් එහෙමනම් අද දවසේ වැඩ කටයුතු අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ හැම කෙනෙක්ම ලකුණු 150ට වැඩියෙන් අරගෙන තියෙනවා. නේද? හරි. අපි බලාපොරොත්තු වෙනවා එතකොට මේ සතියේ ටියුට් එක උකට දාන්න ඔන්න ලෑස්ති වෙලා සූදානම් වෙලා සෙනසුරාදා ස්මාර්ට් බෝඩ් එකත් එක්ක සම්බන්ධ වෙන්න අපි දූල පුතාලා සූදානම් වෙන්න ඕනේ. අපි ඒ ගැන මතක් කරමින් එහෙනම් අද දවසේ වැඩ කටයුතු අපි හමාර කරනවා. අමතර පන්තිය. ඔයගොල්ලන්ට සෙනසුරාදා කරන්න තිබිච්ච පන්තිය තමයි අද කරන්නේ. නම් සෙනසුරාදා අපි 1:30ට නැවත මුණ ගැසීමේ බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනවා. වෙනස් ගිහිල්ලා නම් ආයිබෝවන් සුබ දවසක්.